Bentar itu. Supun lawan ini. Hi. Hi Supun. Hello, Hi. welcome. එතනද hi අසිත්. Hello. Hi. කොහොමද? Hi Suman. Hi hi. හොඳින් ඉන්නවා ඉතින්. වැට් ටික කරගෙන. Okay, good. සුපුන් අපිත් එක්ක ඉන්නවා මේ හරිදු අයියා shout out එකේ CEO ඊට පස්සේ සුපුන් අපේ එයාත් මාත් එක්ක ඉන්න ඩොක්සෙල් එකේ CEO. අපේ බුල් අයියාත් ඉන්නවා. හරි. අපි start කරමු තාම. Start කරමු නේ. හරි, all right. එහෙනම් thank you සුපුන් මුලින්ම අපේ session එකට join වුණාම. feedback එකක් එනවා. හරි. මේ ඊට පස්සේ අපි හැමෝටම වෙල්කම් කරනවා session එකට join වුණාට. අපි එතකොට අද සුපුන් මාවිෂාන් එක්ක තමයි කතා කරන්නේ. එතකොට සුපුන් මාවිෂාන් ගැන කිව්වොත් සුපුන් commercial technologies plus එකේ CEO. ඒ වගේම Bila Cloud CEO. ඒ වගේම සුපුන් national awards කීපයක්ම දීලා තියෙනවා. ඒකෙම main awards අපි බැලුවොත් business process management වලට ස්ලාස්කොම් එකෙන් organize කරන national ingenuity awards 2021 national winner commercial technologies company එක. ඒ වගේම SARC finalist select වුණා ඒත් commercial technologies company එක startup the year program එකට. ඊළඟට දැන් මේ වෙලාවේ සුපුන් mainly focus වෙලා තියෙන්නේ Bila Cloud product එකට. ඒ වගේම commercial technologies company එකේ තව products කීපයකුත් තියෙනවා. සුපුන් එක ගැන introduction එකක් දෙවි. So thank you සුපුන් first of all session එකට join වුණාට. අපි පොඩ්ඩක් මුලින් commercial technologies company එකේ මොකද්ද වෙන්නේ, මොකද්ද Bila Cloud කියන්නේ කියලා පොඩ්ඩක් crowd එකට introduce කරලා දෙමු. Right. Thank you අසිත and තරිඳ මේ invitation එකට join වෙන්න හම්බුණාට. Right. මම start කරන්න company එකෙන් මම සුපුන් මයුෂාන්. ඒ කියන්නේ company එක විදිහට ගත්තොත් commercial technologies plus තමයි යසිත් am audible. Yeah, I can hear. Yeah, we can hear. clearly ඇහෙනව නේද? ගැටලුවක් නැහැ නේ? Sure. Right. Okay. commercial technologies plus තමයි mainly ගත්තොත් අපේ company එක. commercial technologies plus කියන company එකෙන් අපි කරන්නේ SaaS platforms innovate කරන එක. ඒ කියන්නේ අපි කරන හැම අපි service එකක් විදිහට පටන් ගත්තත් mainly අපේ product එකක් විදිහට ගත්තත් අපි innovate කරන්නේ SaaS platforms විතරයි. ඉතින් එතනදී අපි company එකේ value proposition එක විදිහට ඉස්සරහට ගෙනලා තියෙන්නේ commercializing innovations කියන එක. එන අපිට innovations කරන්න පුළුවන්. නමුත් ගොඩාක් SaaS founders වල තියෙන issue එකක් තමයි innovations කොහොමද අපි commercialize කරන්නේ කියන එක. ඒ innovation එකට කොහොමද commercial value එකක් කියන්නේ, කොහොමද ඒ innovation එක market එකේ monetize කරන දේ කියන එක. ඉතින් අපි මේ විදිහට commercialize කරන එක තමයි commercial technologies plus එකෙන් mainly කරන්නේ. එතකොට ඉස්සරම commercial technologies plus එක අපි පටන් ගත්තේ just service company එකක් විදිහට. අපේ product series එකක් තිබුණ company එකේ ඇත්තටම post industry එකේ හිටියා 2016 තමයි අපි මේක found කරේ. 2016 found කරපු විදිහ නම් ටිකක් වෙනස් කතාවක්. ඒක හැවිලා නිකන් අපි CCTV operations වල ඉඳලාම ඒ කියන්නේ technological company එකක් build up කරන තැනකට ගෙනල්ලා 2016 අන්තිම 17 වෙද්දී අපි software space එකට කොහොම හරි company එක move කරගන්නවා. sole proprietorship එකකින් ඉඳලා. ඊට පස්සේ අපි කලේ මුලින්ම services ඒ කියන්නේ අපේ product series එකක් ගියා. නමුත් ඒ products ටික මූනේ අර cloud එකක අපි product එක වෙනම හදලා stand alone එකක් විදියට වෙනම cloud එකේ host කර යන්න ඕන deploy කරන්න. අපේ point of sale system එකක් තිබුණා commercial POS කියලා. ඒ වගේ අපේම sub brands ටිකක් තිබුණා company එකේ. ඒත් එක වැඩිපුර අපි focus කරා service providing company එකක් විදියට. And whatever the person who asks for software, we are building it up. අපි ඉල්ලන්නේ මොකක්ද? software එක හදලා දෙනවා. ඔය වගේ model එකක අපි ගියා. කොහොමද mobile apps පැත්තට අපි move වුණා. ඒ කාලේ ඉඳන්ම අපි පොඩ්ඩක් value එකක් තියාගෙන හිටියා. හොඳ user experiences build කරන විදිහට. හොඳ interfaces market එකට දෙන company එකක් විදිහට. හොඳ user experiences build up කරන company එකක් විදිහට value එකක් අපි තියාගෙන ආවා. ඒ අතරේ අපිට වුණ ගැටලුවක් තමයි market එකේදී අපි 2018 වෙද්දී
හොඳ enterprise companies වලට enterprise grade එකේ softwares multi tenancy softwares හදන contracts අපි ගත්තා ලංකාවේ leading companies series එකකට මම මෙතන company names disclose නොකර ඉන්නම්. එතනදී අපිට උන concern එකක් තමයි startup එකක් විදිහට ඒ කියන්නේ අපි පොඩක් company එක ඔලුස්සන් එද්දිම අපිට ලොකු financially burdens එකක් එන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි multi tenancy platform එකක් එළියට දාලා මිලියන 18ක විතර payments වගේක් lag වෙනවා අපිට company එකේ. එතකොට ස්ටාර්ට්අප් එකක් විදිහට ඒක ලොකු ප්‍රෙෂර් එකක් කම්පැනි එකකට දරා ගන්න අමාරුයි පේරෝල්ස් ටිකත් එක්ක මොකද ඒ කියන්නේ අපි අපේ ටීම් මෙම්බර්ස් අර කමිට් කරලා ඒ වගේ පේමන්ට් එකක් බ්ලොක් වෙනවා කියලා කියන්නේ ලංකාවේ ලීඩින්ග්ම කම්පැනිස් 5 අතර 10 අතර කිව්වොත් එහෙම කම්පැනි එකකින් අපි කම්පැනි එක මෙන්ෂන් නොකරමු එතනදී යම් කලකිරීමක් ඇති වෙනවා එන්ටර්ප්‍රයිස් කම්පැනිස් එක වැඩ කරන එකත් එක්ක ඒ කියන්නේ පර්චේස් ඕඩර් එකක් එනකන් බලන් ඉන්න එක ඊට පස්සේ ගොඩක් කම්පැනිස් කරන දේක් තමයි ස්ටාර්ට්අප් එක ස්කෝප් එක ඩිෆයින් කරගන්නේ. එතකොට මේක ඇල නිකන් never ending journey එකක් වගේ කන්ටිනියු වෙනවා. ඒ වගේ payments ගණිත ලොකු ගැටලුව අපිට ඇති වෙනවා ස්ටාර්ට්අප් එකක් විදිහට. ඉතින් එතනදී අපි කරන්නේ අපි කම්පැනි එක විදිහට කරන්නේ අපේ සර්විස් ඔපරේෂන් සම්පූර්ණයෙන්ම නවත්තන කම්පැනි එකේ. අපි strict decision එකක් ගන්නවා. නැහැ අපි ආයේ enterprise companies එක්ක ඒ කියන්නේ A level එකෙන් වැඩ කරන්නේ නැහැ service level එකෙන්. අපි අපේ own product එකකට යනවා කියන එක. එතනදී අපි අපේ තිබ්බ product එක ඒ කියන්නේ අපේ commercial post විදිහට ගිය point of sale system එක අපි architecture එක සම්පූර්ණ වෙනස් කරලා පටන් ගන්නවා SaaS base අපිට මේක cater කරන්න පුළුවන් විදියට. මොකද එතනදී අපි experience කරන දේ තමයි company එකේ financial burden එකක් ඇති company එකේ staff ඔක්කොම ටික එළියට එන්න පටන් ගන්නවා. Increments දෙන ඒවා අපිට දෙන්න බැරි වෙනවා. ඒතර එහෙම වෙද්දී අපිට ඇතුලේ තියෙන product එකක් නැහැ. අපිට එතනින් එහාට එළියට යන්නත් බෑ. ඒ කියන්නේ මේ වගේ තැනකදී අපි lag වෙනවා. ඒ කියන්නේ අපි අතරම company එකේ passive income එක නෙවෙයි හදලා තියෙන active income එක. අපි ඒ නිසා තමයි SaaS product එකක් විදිහට වැඩේ start කරන්නේ. එතනදී මම target කරන market base එක තමයි මම fed up වෙලා ඉනවා enterprise market එකත් එක්ක work කරලා service level එකෙන්. එතනදී අපි කරන්නේ market niche එක විදිහට තෝරගන්නවා micro and small businesses. ඒක ලංකාවේ තියෙන පොඩිම business level එක අපි තෝරගන්නවා. එතනදී මම දකින්නේ හරි. අපි දැන් capital එකක් නැති වෙලා budget එකක් අපිට හරියට නැතුව ඉන්න වෙලාවක් අපිට marketing effort එකක් දෙන්න බෑ. එතකොට මේ product එක අපි launch කරලා එළියට දැම්මොත් මට පුළුවන් at least මගේ effort එකකින් marketing team එකක් නැති වුණත් ගිහලා මේක sell කරන්න. අන්න ඒකත් එක්ක අපි පටන් ගන්නවා micro and small business market එකට product එකක් all in one business tool kit එකක්. එතනදී මම දැකපු දෙයක් තමයි ලංකාවේ business ගොඩක ඒ කියන්නේ POS systems තියෙනවා. ඒ කියන්නේ business එක manage කරන market system එකක් තියෙනවා. නමුත් අපි ගියොත් ඒවා user experience එක. ඒ කියන්නේ business එකට දීලා තියෙන user model එක ගත්තොත් ගොඩාක්ම complicated. එහෙම නැත්නම් නිකන් interfaces උනත් ගත්තොත් එච්චර vibe එකක් නැහැ මේකේ. අනිත් එක තමයි ඒ කියන්නේ business එකට system එකක් දානවා කියන්නේ මේක ගිහිලා install කරන්න ඕනේ, hardware ගේන්න ඕනේ. ඊට පස්සේ වෙනම barcode එකක් හැදුනත් ඒ කියන්නේ system එක දාන කෙනා ඇවිල්ලා support කරන්න ඕනේ. සමහරට system එක දාන කෙනා ඉන්නේ සතියකින් විතර time එකකින්. ඒ වගේ. ඉතින් අපි ඔය use cases ඔක්කොම ටික connect කරලා අනිත් එක ඒ කියන්නේ ඒ වෙද්දි hardware market එකත් සෑහෙන ලොකු ඒ කියන්නේ hardware වල prices උත් වැඩි. අපි කරේ වැඩි innovate කරා solution එකක් all in one business tool kit කියලා POS system එකම අපි ගෙනාවා mobile POS එකක් විදිහට. ඒතර billable අතරම මේ Bila Cloud billable කියන brand name එක තමයි position උනේ. මේ දවස්වල අපි rebranding එක ඉන්න ගමන් ඉන්නේ Bila Cloud කියලා ආයේ. billable කියලා තමයි අපේ brand name එක ගියේ. අපි මේ දවස්වල investment එක change කරනවා. අපේ management එක change වෙන නිසා මේ මම Bila Cloud කියන නම use කරන්නම්. අපි වාර billable කියලාත් refer කරගන්න පුළුවන්. එතකොට අපි අපි billable කියන Bila Cloud කියන platform එක market එකට ගෙනාවා. එතනදී ඔයාලට පුළුවන් මේ වගේ බලාගන්න මේ mobile එකෙන් පේන වෙන වෙලාවක බලන්න ගිහිල්ලා Bila Cloud billable කියන නම් දෙකෙන් ඔයාලට අපි බලා ගන්න පුළුවන්. අපි කරේ මේ වගේ පොඩි mobile app එකකට ගෙනල්ලා POS system එකම මේ විදිහට printer එකකින් bill එකක් දාගන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ supermarket එකක දුවන system එකම පොඩි මිනිස්සෙක්ට coffee shop එක තියාගෙන එහෙම නැත්නම් pharmacy එක තියාගෙන පොඩි phone එකකින් bill එක ගහලා ගන්න පුළුවන් විදිහටම ගන්න එක. එතන දැන් mobile app එකයි ගොඩක් usability එක enhance කරා. ඒ කියන්නේ ගමේ කෙනෙක්ට වුණත් අපි ගත්තොත් ත්‍රිකුණාමලේ අනුරාධපුරේ කෙනෙක්ට වුණත් මයංගනේ දින shop එකකට වුණත් මේක simply දාගෙන optimize කරන්න පුළුවන් ගන්නට අපි මේක usability එක up කරා. ඒතර අපි බැලුවා easily product එකක් add කරගන්න, easily build කරන්න. නමුත් එතනින් පස්සේ එතනින් නවතින්න නෙමෙයි. එතනින් එහාට මේක සුපර් මාකට් එක level එකට මෙහාට GRN process දාලා
purchasing orders දාලා මේක එක දිගට continue කරවන්න ඕනේ නම් අපි A level එකටත් මේකේ provisioning තිබ්බා. එතනින් එහාට අපි plan කරා හරි. මිනිස්සු හැමදාම ෆෝන් එකේ business එක කරන්නත් බෑනේ. නමුත් මේක හොඳයි කෙනෙක්ට business එක initiate කරගන්න. business එක portable කරන්න. එතනදී අපි introduce කරා මේකත් එක්ක හරි web POS එකක් අපි දෙනවා. එතකොට කෙනෙක්ට පුළුවන් ෆෝන් එකකින් start කරලා ඊළඟට යා ලොකු hardware එකකට යන්න ඕන නම් web POS එකට යන්න. web POS එකේ තියාගෙන ඉස්සරහ touch terminal එකක් ඕන නම් යාට පුළුවන් touch terminal එකට යන්න. එතනත් යාට multiple printers ඕන නම් යාට පුළුවන් thermal printer එකකින් පොඩියට පටන් ගන්න. ඊට පස්සේ යාට පුළුවන් LQ310 වගේ dot matrix printer එකකට යන්න. ඒ විදිහට අපි අපේ platform එක හදුවා අපි hardware independent. You have the space to grow as you need. ඒ කියන්නේ අපි කොහෙන්වත් block කරේ නෑ. ඒ කියන්නේ අපේ platform එක මෙහෙමයි. ඒ හින්දා ඔයා මේ විදිහට ඉන්න ඕනේ. අපි කිව්වේ we'll give you the infrastructure. You can define your business. එතකොට කොහොම හරි all in one business rule kit එකක් විතර business එක position වෙලා දැන් අපේ product එක market එකේ තියෙන්නේ merchant කෙනෙක් අපිත් එක්ක register වුණාම එයාට හම්බ වෙනවා web based POS system එකක්, mobile POS system එකක්, e-commerce store එකක්, order management platform එකක්, SMS gateway solution එකක් අපේ තලින්දු යනවා. අතරම තලින්දු අපේ back end එක ඇතුළේ ඉන්නවා මම හිතන්නේ තලින්දු දැනුවත්. ඒත් එක්කම internet payment gateway එකක්. ඒ කියන්නේ මේ වගේ module 8ක් එක click එකකින් merchant එක deploy වෙනවා. ඒක තමයි අපේ solution එක. මේ වෙද්දී අපි fully automated platform එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඔයාලට පුළුවන් billable.global billacloud.com කියන link එකනොත් යන්න පුළුවන්. තාම transition එක වෙන ගමන් තියෙන හින්දා billable කියන brand name එක අපේ පොඩ්ඩක් up එකේ තියෙනවා. billable.global කියන link එකකින් ගියොත් ඔයාලට බලන්න පුළුවන් අපේ site එකේ ඉඳලා fully automated process එකක් යන්නේ. ඔයාලට පුළුවන් ඔයාගේ shop එකේ තියෙන ඒ කියන්නේ shop එකට ඕන කරන system එක fully automated level එකකින් website එකේ ඉඳලාම හදා ගන්න. ඉතින් ඇත්තටම අපි එතනදි කරේ business experience එකක් build up කරපු එක. අපි හිත අද ගොඩක් දුරට SaaS ගැන මේ billable product එකෙන් කතා කරමු. තව commercial එකේ SaaS product series එකක්ම වෙනම යනවා. අපි වෙන දවසක් තියාගමු ඒ ටික discuss කරන්න. හරියට. තොරසුකුන් දැන් ওই සිස්ටම් එක ගත්තාම ඉතින් ඒ කියන්නේ ගොඩාක් ලොකු සිස්ටම් එකක් නේ. එතකොට ඔයා සාමාන්‍ය කියන්නේ මුලින්ම ගහපු දැන් ඉනිෂියල් ස්කේල් එක මොකක්ද? කියන්නේ MVP level එකකට ගහපු product එක මොකක්ද? තව පොඩි දෙයක් මම කරන්න මේ සුබුන් දැන් වාගේ අර අයිඩියා එක ටිකක් කම්පිටිටිව් මාකට් එකකට යන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් ERP හරි ERP වගේ solutions තියෙනවා, POS systems තියෙනවා, ටිකක් කම්පිටිටිව් මාකට් එකක්. ඔයා පොඩි ඔගේ differentiation එක කිව්වා. කියන්නේ up to some level මේ කියන්නේ ඔයාට පුළුවන් නම් අයිඩියා එක දැන් MVP එක කොහොමද build up කරේ යසිතාව විදියට. ඒත් එක මේ කොහොමද මේ කියන්නේ ඔයා වෙන අයිඩියාස් හිතුවද SaaS පැත්තට එද්දි වෙන අයිඩියාස් හිතුවද මේ අයිඩියා එකම යන්න ඕන කියලා හිතුනේ. ඒක කම්පිටිටිව්නස් එක කොහොමද ටැකල් කරන්න හිතුවේ. ඒ ඔක්කොමත් එක්ක වඩි කවර් කරා නම් මම හිතනවා වැදගත් වෙයි කියලා. මොකද සමහර අයිඩියාස් ජෙනරේට් කරන අය SaaS පැත්තෙන්. එතනදී තරිඳු මම මුලින්ම දැක්ක දේ තමයි දැන් මම අපේ post product එකත් එක්ක ඒ කියන්නේ මුලින්ම මම හිතුවා හරි මට මුලින්ම ඕන මාස් මාකට් එකක් තමයි product එකේ price එක low කරන්න අපිට ඕන. ඒ කියන්නේ අපි ඉස්සර ලක්ෂ 7-8කට එළියට දීපු platforms millions ගණන් වල දීපු platforms මට ඕනුණා ඕන කෙනෙක්ට access කරන්න පුළුවන් price එකකට දෙන්න. ඒත් එක්ක මාස් මාකට් එකකට මේ product එක ගෙනියන්න. ඒ කියන්නේ අපි ඉස්සර මාසෙකට ගන්න business 5-10යි නම් මට දැන් මාසෙකට business 100ක් ගන්න ඕනේ. එතකොට එතනදී අපිට අවශ්‍ය වුණා කොහොමද price එක අඩු කරන්න. ඒත් එක්කම බැලුවා දැනට කම්පිටිටිව් මාකට් එකේ තියෙනවා. ඒ කියන්නේ post product series එකක් තියෙනවා. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් අතර මාකට් එකේ ඉන්නවා. අපි කිව්වොත් පඳුරට පයින් ගියවොත් POS system ගොඩක් තියෙනවා. ඒ වගේම ERP companies ගොඩක් තියෙනවා. මීට කලින් අපේ commercial එකේ ERP එකක් වෙනම තියෙනවා. එතනදී මගෙන් අපේ internal developers ලාත් අහපුවා තමයි අපේ කියන්නේ හිටපු senior developers ලාත් සුගුන් මෙච්චර වැටිච්ච වෙලාවක පිස්සු දාට POS එකක් ගන්න. ඒ කියන්නේ මෙච්චර වැටෙන වෙලාවක ඔයයි මෙහෙම තීරණයක් ගන්න. POS ඇති වෙන මාකට් එකේ තියෙනවානේ. එහෙනම් අපේ internal team එකේ සමහරව believe කරේ නැහැ මේක අපිට මේ මාකට් එකේ දෙන කම්පිටිෂන් නැතේ ගෙනියන්න පුළුවන් කියලා ඉස්සරහ. මම මේකේ ප්‍රොඩක්ට් එකේ core එක ඩිෆයින් කරද්දී core එකේ පුළුවන් තරම් ප්‍රොවිෂන්ස් දීපා මේක ඉස්සරහට කන්ටිනියු කරන්න. නමුත් අපි මාකට් එකට ලොකු දේවල් පෙන්නුවේ නැහැ. අපි පෙන්නුවේ මොබයිල් ඇප් එක විතරයි මුලින්. මොබයිල් ඇප් එකට print එකක් කනෙක්ට් කරා. එතකොට අපි මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම මේකේ start එකෙත් අපේ නම තිබ්බේ billable කියලා. අපි මේකේ 100 million investment එක raise කරා. එතනදී අපේ investors ලා නිසා අපිට billable කියන නම change කරන්න සිද්ධ වුණා by the force. then ආයිත් අපි දැන් investment එකේ exit එකක් අරගෙන වෙන investment එකකට move වෙනවා. එතනදී ආයිත් back to billacloud කියන නමට අපි යන ගමන් ඉන්නේ. කොහොම හරි billacloud කියන නම ඉන්නේ අපි දැන් මේ වෙන්නේ. එතන මම මේ product එකේ billacloud කියන නම දැම්මේ
මම දෙන්න ඕනුනේ ඕන කෙනෙක්ට සිම්පලි බිලක් ඉෂුව කරන්න. සැලුන් එකකට ගිහලා කොණ්ඩේ කැපුවොත් ඒ මනුස්සර කොණ්ඩේ කපලා අපිට බිල් එකක් දෙන්න පුළුවන්. එතන මොබයිල් ෆෝන් එකේ බිල් එකක් print කරනවා. එතන වෙන POS systems යන්නේ ඒ මොඩල් එකෙන් නෙවෙයි. ඒ කියන්නේ දැන් ඒ විදි මාකට් එකේ පොසිෂන් POS systems ගොඩක් ඒවා hardware based. ගොඩක් කරලා hardware dependent. එතන ඒ කියන්නේ අපි මෙතනදි කරේ ඒ කියන්නේ ලොකු hardware එකකට යන්න ඕනේ යාට මොබයිල් print එකකින් business එක පටන් ගන්න පුළුවන්. එතන අපි මේක initiate කරද්දී මොබයිල් print එක රුපියල් 7000ට කස්ටමර්ට ගියේ. දැන් ප්‍රාව පොඩ වෙනස් වෙලා තිනවා. දැන් අපි digital invoicing වලට තමයි වැඩිපුර priority දෙන්නේ. ඒ වෙද්දී අපිට mass market එකක් අල්ලන්න පුළුවන් වුණා. ඒ විදිහේ තියෙන POS systems mass market එකේ නෙවෙයි තිබ්බේ ගොඩක් වෙලාවට තිබුණේ ඒ කියන්නේ customer visit කරලා consult කරලා solution එක දාන තැනදී. එතකොට අපි මේකේ pricing එක downgrade කරා රුපියල් 3500කට. අපි මිස්සර POS system එකක් දාලා රුපියල් 2.30ක් 280ක් විතර ගත්තා. අපිම අපේ market එක රුපියල් 3500කට පල්ලෙහාට ගෙනාවා. ඒකට ගෙනල්ලා අපි mass market එක capture කරන්න ගත්තා. එතනදී එහෙම තමයි අපි competition එක හැදුවේ. ඊට පස්සේ අපි කරේ වැඩේ all in one tool එකක් විදිහට. ඒ කියන්නේ අපි මේක ERP එකක් විදිහට customer position කරන්නේ නැහැ. අපි customer position කරන්නේ වට all in one business tool kit එකක්. අපි කවදාවත් billable POS කියන keyword එක marketing වල සමහර තැන් වල පාවිච්චි කරා මිසක් SEO keywords වලට අපි මේක POS system එකක් විදිහට position කරන්නේ නැහැ market එකේ. අපි ගේන්නේ all in one business tool kit. වාට business tool kit එක තමයි අපි ගේන්නේ. ඒ විදිහට තමයි market position එක අරගෙන තියෙන්නේ. කොහොම හරි ඊට පස්සේ අපිට SLASCOM එකේ National Ingenuity Awards එක national winner හම්බ වෙනවා. ඒක national winner අපි expect කරන් හිටියේ නෑ award එකේ. national winner හම්බ වෙනවා ISO අභිමානී awards වලින් NBK WESA awards වලින් කොහොමද හොඳ award series එකක් අපිට ලැබෙනවා. ඒත් එක්කම අපිට 100 million investment offer එකක් ලැබෙනවා. ශ්‍රී ලංකන් company එකකින් investment party එකකින්. මේ වෙලාවේ පොඩි vision plan conflicts එකක් නිසා අපේ edition එකේම අපි amicable exit එකකට යනවා. සහ ලංකා ඉන්ජිනර් නෙට්වර්ක් එකේ තුරු අපි ඉන්වෙස්ට්මන්ට් එක රේස් කරන ගමන් තමයි මේ වෙලාවේ ඉන්නේ 167 million විතර. ඒ කියන්නේ significant valuation එක. තව තරින්ද අපිට මාකර මිශ්‍ර දේවල් ටිකක් තියෙනවද අහපු ප්‍රශ්නය තුලේ? නෑ හරි සුබන් කොහොමද ඩීටේල් එකක් කිව්වා මේ ඒකත් එක මම මේ තව පොඩි කවුන්ටර් ක්වෙස්චන් එකක් අහන්නම්. දැන් යන්නේ මාස් මාකට් එකකටනේ. මාස් මාකට් එකේ එතකොට ප්‍රයිස් එක අඩු කරලා එතකොට වාගේ මේන්ම ටාගට් එක වෙන්න ඕන වොලියුම් එක. කියන්නේ වාට මේ රෙවෙනියු ගන්නකොට වොලියුම් එක වැඩි වෙන්න ඕන. එතනදී දැන් කොහොමද මේ යූස් ඔන්බෝඩින් එක කොච්චර ඒ කියන්නේ වාට ගොඩක් හිතන්න දෙයක් තමයි යූස් ඔන්බෝඩින් එක. යූස් ඔන්බෝඩින් එක එකක් ඊසි වෙන්න ඕන. ඒත් එක ෆාස්ට් වෙන්න ඕන. මොකද වැඩිපුර කට්ටිය ඔන්බෝඩ් කරන්නේ. දැන් වාගේ එතකොට එක අනිවාර්යයෙන් කොන්ටක් තියෙනවා print එක. ඒක physical component. ඒතකොට එතන පොඩි challenges තියෙනවා. ඒ challenges කොහොමද overcome කරේ? ඒක කොහොමද fast යන්නේ මාකට් එකට? right. අපේ දැන් product එක position කරලා තියෙන තැන හැටියට දරිද? ඒ කියන්නේ අපි ඒ කියන්නේ hardware independent කියන දේ. ඒ කියන්නේ අපි print එක අපෙන් ගන්න ඕනේ කියන දේ push කරන්නේ නැහැ. දැන් අපි digital invoices තමයි mainly. අතරම SMS gateway එක තියෙනවා, email invoices තියෙනවා, shareable invoice කියලා අපේ feature එකක් තියෙනවා. ඒ කියන්නේ link එකකින් invoice එක shareable invoice එකක් විදිහට simply share වෙනවා. එතකොට දැන් අපි කොහොම හරි user onboarding පැත්තෙන් කරලා තියෙන්නේ website එක fully automate කරලා තියෙනවා. documentation portal එක තියෙනවා, website එක තියෙනවා. website එකෙන් අපේ website එකට ගියොත් බලන්න පුළුවන් අපි ගිය තැනම පළවෙනි hero section එකෙන්ම all in one business tool kit කියන idea එක දීලා දිනවා අපේ visitor ට. එතනින් පල්ලෙහාට අපි දාලා තිනවා business name contact number එක input කරලා request a demo කියලා button එක. අතනම කියන්න සතුටුයි අපිට ඔය button එක through දවසට request 10ක් 15ක් අනිවාර්යෙන් අපේ website එකට minimum වෙනවම තමයි. ඒ කියන්නේ අපේ එන visitor ඒ කියන්නේ අඩුතර මෙයාට වැටදිලා ගියත් එයා first site එකක position කරලා තියෙන තැන අනුව අපිට ඉක්මනට request එක එනවා අපේ super admin portal එකේ කියන්නේ අපේ management portal එක පැත්තට. අපේ inbuilt CRM එකක් තියෙනවා ඒකට එනවා. ඉතින් ඒත් එක්කම Facebook එකෙත් පොඩ්ඩක් අපි viral level එකේ post ඒ කියන්නේ පොඩි viral level එකෙන් යන advertisement campaigns. ඒ කියන්නේ පොඩක් rap වගේ mindset එකක් දාලා හිතේ හැටියට invoice කරන්න stock එක manage කරන්න ඒ වගේ නිකන් පොඩි rap basis එක ලියලා මම තමයි script එක ලියන්නේ නම්. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඒක පොඩි ඔයාලා පුළුවන් billable දැන් Billa Cloud කියලා අපි rebrand කරා. අපේ Facebook page එකට ගිහිල්ලා බලන්න පුළුවන් හොඳ advertisements ටිකක් තියෙනවා. අපි ඒක promote කරන්නේ හරියටම target කරලා අපේ target market එකට micro and small business market එකට තමයි target කරන්නේ. entrepreneurs ලට පොඩි ඒ market එකට. ඉතින් ඒක through අපිට සෑහෙන ලොකු leads ප්‍රමාණයක් වෙන සාමාන්‍ය මාසයකට අපිට contact numbers විතරක් 600ක් විතර ඒක through
අපිට එනවා Facebook එකෙන්. ඒත් එක්ක මම මාකටිං වලදී යූස් කරන පොඩි දෙයක් තියෙනවා මේ මම ඒකට කියනවා මේ මලිත් ගහදී චංචලා අඬනවා කියලා concept එක. ඒ කියන්නේ මම Intel යූස් කරන concept එකක්. එතකොට අපි කරලා තියෙන්නේ YouTube එකේ පුළුවන් තරම් වීඩියෝස් අපි දාලා තියෙනවා. ඒකේ ටියුටෝරියල් වීඩියෝස්, පොඩි මාකටිං වීඩියෝස්, ඊට පස්සේ ප්‍රොඩක්ට් එක කොහොමද වැඩ කරන්නේ ඔය වගේ වීඩියෝස් අපි දාලා තියෙනවා YouTube එකේ. අපේ Bila Cloud YouTube channel එක තියෙනවා. අපි ඊට පස්සේ කරන්නේ පුළුවන් තරම් Facebook එකෙන් මේක වෙබ්සයිට් එක වෙනම හදලා තියෙනවා. SEO කරලා සයිට් එක පැත්තෙන් වෙනම ඔප්ටිමයිස් කරලා තියෙනවා. Facebook එක වෙනම තියෙනවා, YouTube එක වෙනම තියෙනවා. මේක එකකට එකක් ලින්ක් නැහැ. මේ ටික කොහොම හරි ඩිෆරන්ට් එන්ටිටිස් විදිහට තියෙන්නේ. අපි Facebook එකේ බූස්ට් කරනකොට මගේ හැම ඩෑෂ්බෝඩ් එකේම ඇනලිටික්ස් ටික මට පේනවා. මෙහෙම නැග්ගෙන යනවා. YouTube එකේ views ටික නගිනවා. වෙබ්සයිට් එකේ views ටික නගිනවා. ඒ කියන්නේ අපි දැක්ක දෙයක් තමයි කස්ටමර් අපේ ගාවට එද්දී, ඒ කියන්නේ මර්චන්ට් අපිට කෝල් එකක් ගන්න එද්දී මර්චන්ට් මුළු ප්ලැට්ෆෝම් එක ගැනම fully aware. දැන් මුලින්ම ෆේස් කරපු ඉෂුව එකක් නැහැ. දැන් ප්ලැට්ෆෝම් එක ලොකුයිනේ. අපි කෝල් එකක් ගත්ත ගමන් අපි දැන් කෝල් එක කරගෙන කතා කරනවා. ඔව් අපේ මෙහෙම all in one business tool kit එක, web post, mobile post කියලා දැන් මේක එක දිගට කියාගෙන යනවා. ඒතර අපි මර්චන්ට් කතා කරන්නේ කලබලෙන්. දැන් මුලින් මේක හැන්ඩල් කරද්දී කෝල් සෙන්ටර්ස් නැහැනේ. ඉතින් ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක ඩිස්ක්‍රයිබ් කරන්න බැරි තරම් අමාරුයි. ඒ කියන්නේ මර්චන්ට් ඇහුවාන් පස්සේ දැන් මර්චන්ට් මොකද ඩීටේල් අහනවා. මොකද මර්චන්ට් ඇවිල්ලා බිස්නස් එක කරන කෙනෙක්නේ. බිස්නස් එක කරන කෙනා දන්නවා ඒක තුළ තියෙන පේන් පොයින්ට්ස් ටික. එයාට ඕනේ යාගේ පේන් පොයින්ට්ස් වලට අපෙන් හරි සොලියුෂන් එක. ඉතින් එයා ඉවර වෙනකම් ප්‍රශ්න අහනවා. සමහරවිට මේ කෝල් එක පැය භාගයයි පැයයි රුපියල් 3500 මෙච්චර කෝල් ප්‍රමාණය. ඒ කියන්නේ මෙච්චර ටයිම් එකක් අපි දානවා. දැන් මේක කරන්න බැරි වැඩක්. ඊට පස්සේ අපි මේ ડોකියුමන්ටේෂන් වීඩියෝස් ඔක්කොම දේවල් ටික හදලා අපි මාකටිං වීඩියෝස් ටික ওই විදිහට අපි YouTube දැම්මා. මම කියන්නේ ඔක හයි එන්ඩ් ක්වොලිටි එකකින් වෙන්නත් ඕනේ නැහැ. එහෙනම් අපි නිකන් ස්ක්‍රීන් රෙකෝඩ් කරලා හරි මොන හරි විදිහකට අපි YouTube එකේ දාලා පොඩක් ඒ කියන්නේ කැප්ෂන්ස් ටිකත් පොඩ පිළිවෙලකට අපි ඇට්‍රැක්ටිව් විදිහට දාලා තිබ්බහම දැන් Facebook එකේ කැම්පේන් එක වැදුනහම මර්ජන්ස්ලා ගිහලා YouTube එකේ වීඩියෝස් බලලා Facebook එකේ අපේ තියෙන අනිත් කන්ටෙන්ට්ස් උත් බලලා අපේ වෙබ්සයිට් එකත් බලලා හැමතැනින් වෙබ්සයිට් එකෙන් ඩෙමෝ රික්වෙස්ට් එකත් අපිට දාලා දැන් අපේ self registration ඔක්කොම තියෙනවා ඔටෝමේට් කරලා ඔටෝමේට් onboardings උත් තියෙනවා. එහෙම නැත්නම් ෆ්‍රී ප්ලෑන් එකකට රෙජිස්ටර් වෙලා ඒ ඔක්කොම ටික රෙජිස්ටර් වෙලා අපිට කෝල් කරලා අහන්නේ සමහරු එක්කවයි ගාන කීයද ඒක අහන්නෙත් නෑ දැන් ඒක ගැන දන්නවා. එහෙම නැත්නම් එයාට තියෙන නිකන් ලොකුම ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ කම්පැනි වහලා ගියොත් අපිට මොකද වෙන්නේ? අන්න ඒ වගේ ලෙවල් එකක නිකන් එයාට තියෙන ක්‍රිටිකල්ම නිකන් පේන් පොයින්ට් එක තමයි දැන් කතා කරලා. ඉතින් අපි එතනින් ගොඩක් වෙලාවට අපිට තිබ්බ අර ලොකු තිබ්බ ටයිම් කමිට්මන්ට් වගේ දේවල් අපි අඩු කරා. දැන් අපිට කෝල් සෙන්ටර් එකට ආවත් අපිට තියෙන පොඩි දේවල්. අනිත් එක දැන් අපේ රෙජිස්ට්‍රේෂන් පෝර්ටල් එකේ තියෙනවා අපි දැන් පේමන්ට් fully automate කරලා නැහැ. ඒ කියන්නේ fully automate කරලා තියෙනවා. නමුත් payment එක restrict ඒ කියන්නේ required කරලම නැහැ. එයාට කාඩ් එක දාන්න නැතුව රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපේ super admin portal එකේ pending තැනක ඒක ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් එයාට අපි දාලා තියෙන්නේ කාඩ් එක මුලින්ම ගන්න නැහැ. අපි අර මුලින්ම රෙජිස්ටර් වෙන්න දෙනවා. රෙජිස්ටර් වුණාට පස්සේ එයාගේ account එක hold වෙනවා pending status එකේ. එයාට එහෙමම අපි link එකක් යන්න දීලා තියෙනවා SMS එකක් email එකටත් එක්ක. ඒක ක්ලික් කරපු ගාම payment එක කරත හැකි. payment එක එතනින් කරාම account එක auto activate වෙනවා. නැත්නම් අපිට manual payment එකක් කරලා අපේ team එක කතා කරාම activate කරන්න පුළුවන්. මොකද අපි ඒක පොඩ්ඩක් මගින් හෝල් කරලා තියෙන්නේ ලංකාවේ මේක fully automate කරන්න ගියොත් කාඩ් එක ගහන දනම churn rate එක එතනමයි. ඒ කියන්නේ customer acquisition එක ගන්න කලින්ම customer එතනින්ම churn වෙලා යනවා. ඉතින් ඒ නිසා අපි customer register වෙන්න දීලා at least අපිට manual හරි convince කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ මම හිතනවා ඒ කියන්නේ මම ඔය මෙතනින් මට කියන්න ඕන දේ තමයි SaaS product එකක් මුලින් market එකට දාද්දී product එකේ marketing background එක අපි හදන්න ඕනේ. එකපාරට Facebook page එකක් හදලා මේක boost කරා කියලා මිනිස්සුන්ට ඒ trust එක එන්නේ නැහැ product එකේ. මිනිස්සුන්ට ඕන content ටික එන්නේ නැහැ. ඒ හින්දා අපි contents ටික තැන් වල plan කරලා අපේ audience එකේ විදියට බලලා දැන් මම හිතනවා අපේ documentation portal එක නම් ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ මිනිස්සු අතර. නමුත් YouTube එකේ videos ටික hit වෙලා පොඩ්ඩක් යනවා. ඒ කියන්නේ ඒක කට්ටිය බලනවා. ඊට පස්සේ වෙබ්සයිට් එකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒ වගේ අපි බලන්න අපේ ටාගට් මාකට් එකට ඕන කරන කන්ටෙන්ට් මොනවද කියලා ඒ කන්ටෙන්ට් ටික හදලා අපි මේක බූස්ට් කරමු. අපි බූස්ට් කරන එකේ වැලියු එක ඇත්තටම ලොකු වැලියු එකක් එනවා. දැන් සාමාන්‍යයෙන් අපි B2B මාකට් එකකටත් ටාගට් කරලා අපේ ඇඩ්වර්ටයිස්මන්ට් කොස්ට් එක ගොඩක් අඩුයි. සාමාන්‍ය කියන්නේ අපිට රුපියල් 30ක් 25ක් යද්දි අපි ලීඩ් එකක් හොඳ ඒ කියන්නේ MQL එකක් මාකටිං ක්වොලිෆයිඩ් ලීඩ් එකක් අපි ගෙන්නගෙන ඉවරයි. මොකද අනිත් එක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කැම්පේන් එක සෙටප් කරද්දි අපි බලන්න ඕනේ හරියටම මේක චිතරම කොහොමද ටාගට් මාකට් එකට ගහන්නේ කියලා. අපේ අද වෙනතුරු 100% මාකටිං ක්වොලිෆයිඩ් ලීඩ්ස් තමයි එන්නේ. ඒ කියන්නේ අපිට ෆෝන් නම්බර් එකක් අද වෙනකන් ඇවිල්ලා නැහැ. මට බිස්නස් එකක් නැහැ හෝ
මම මේ ජොලියට දැම්මේ කියලා එහෙම අද වෙනකන් අපිට ලීඩ් එකක් ඇවිල්ලා නැහැ. සමහරුන්ට තියෙනවා මාකටිං කැම්පේන් එකම මිස්යූස් වෙලා. ඒ කියන්නේ අදාළ නැති දේවල් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපේ කැම්පේන්ස් ටිකත් හරියටම සෙටප් වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් කතා කරන කෙනා ගන්න නොගන්න එක කෙසේ වෙතත් එයාට බිස්නස් එකක් තියෙනවා සහ එයා මේ වෙලාවේ මොනවා හරි අලුත් දෙයක් හොයන ගමන් ඉන්නේ. කොහොම හරි ඔහොම තමයි තනියම අපි මේ රෙඩියුස් කරේ අපේ මාකටිං එෆර්ට්ස්. ඒක හොඳ මේ ඉන්පුට් එකක් ඇත්තට මේ කොහොම ඒ කියන්නේ අර දැන් ගොඩක් අය මාස් මාකට් එකට යද්දී කොහොමද ප්‍රොඩක්ට් එක ගැන අයිඩියා එක හරියට දෙන්නේ මම දැන් ඒක හොඳට එක්ස්ප්ලেইন කරා. ඒ කියන්නේ අපි ට්‍රාන්ස්පරන්ට් වෙන්න ඕනේ ගොඩක් දුරට. SaaS ප්‍රොඩක්ට් එකක් යනවා ට්‍රාන්ස්පරන්ට් වෙන්න ඕනේ. අපි සාමාන්‍ය බිස්නස් එක ඇතුළේ ගොඩක් එන්ටර්ප්‍රයිස් බිස්නස් ඇතුළේ අපි හංගනවන්නේ බිස්නස් එකේ තියෙන දේවල් හංගනවනේ මොකක් එකක් දෙන්න බයයි පොඩ්ඩක් එහෙම ඉල්ලුවොතින්. නමුත් මේකෙදි එහෙම බය වෙන්න බෑ. කියන්නේ අර යකාට බය නැ සෝනි ගෙවල් හදන්න බෑ කියනවනේ. ඒ වගේ පොඩ්ඩක් බය අතහැරලා තමයි මේකට ඕපන් අපි බහින්න ඕනේ පොඩ්ඩක්. අනිවාර්යයෙන් කියන්නේ ප්‍රොඩක්ට් එකේ අපි කරන දේවල් කියන්නේ SaaS එකක් ඉතින් අපිට පබ්ලික්ලි අනිවාර්යයෙන් මොකද්ද කරන්නේ යූසර් ගයිඩ් කියන එක ඉතා ගොඩක් ඉම්පෝර්ටන්ට්. ඇත්තටම අනිවාර්යයෙන්ම වැදගත්. යූසර් ගයිඩ් කියන එකෙන් ගොඩක් සපෝට් කේසස් අඩු කරගන්න පුළුවන්. දැන් අපිට දැන් ගොඩක් SaaS එකක් ස්කේල් කරලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සපෝට් කොහොමද හරියට දෙන්නේ කියලා. මේ සපෝට් එක ස්කේල් කරන්න තරතු දැන් ඔක ලොකුවට බලපන්නේ අපි වගේ ප්‍රොඩක්ට් එක. මොකද ඒ කියන්නේ ERP එක ලෙවල් එකට වගේ ඇතුලෙන් බිල්ඩ් අප් වෙලා තියෙනවනේ මේක. ඒ කියන්නේ මොඩියුල් 8ක් විතර තියෙනවා. ඒකෙත් POS මොඩියුල් එක කියන්නේ POS එක කියන්නේ සම්පූර්ණම මේ ඕවරෝල් POS සිස්ටම් එකක්. ඉතින් එතනදී කොහොමද කෙනෙක්ව මේකට ස්මූත්ලි ඔන්බෝඩ් කරන්න කියන එක සෑහෙන ක්‍රිටිකල් වැඩක්. දැන් ඒ කියන්නේ අපිටත් මෙහෙමයි මේක ෆුලි ඔටෝමේට් කරන්න දැන් අපි බැලුව දේ තමයි අපේ මුලින් churn rate එක වැඩි. ඒ කියන්නේ කට්ටිය ඔන්බෝඩ් වෙනවා. ඔන්බෝඩ් වුණාට දෙවෙනි මාසේ තුන්වෙනි මාසේ හැලෙන ප්‍රමාණය ටිකක් වැඩි ගතියක් තිබුණා. ඒතකොට දැන් අපි 3500ක් අරගෙන මේක ඔන්බෝඩ් කරන්නේ කස්ටමර් දෙවෙනි මාසේ හැලෙන්න නෙවෙයිනේ. ඒ කියන්නේ මිලියන්ස් ගාණක් ප්‍රොඩක්ට් එකට ලොකු මුදලක් ඉන්වෙස්ට් කරලා මේකේ කෝ එක හදලා දැන් අපි දැක්ක දේ තමයි කස්ටමර් ඔන්බෝඩ් වෙනවා. නමුත් කස්ටමර් churn වෙනවා මාස දෙකකින් තුනකින්. එතනදී අත්‍තරම අපිටත් සිද්ධ වුණා මේ ටෙක් සපෝට් එක පොඩ්ඩක් එන්හාන්ස් කරා. දැන් අපි කරලා තියෙන කස්ටමර් කෙනෙක් ඔන්බෝඩ් වෙනක අපි පැත්තේ පොඩි එෆර්ට් එකක් දීලා ඒ කියන්නේ අපි යූසබිලිටි පැත්තෙන් ඒක තරමකට හැදුවා. නමුත් අතට මේක සිග්නිෆිකන්ට් පර්සන්ටේජ් එකක් නෙවෙයි මේ ඒ කියන්නේ ඒක වැඩ කරනවා යූසබිලිටි පැත්තේ සැලකිය යුතු එෆර්ට් එකක් ඒකේ තියෙනවා. නමුත් මේ ලංකාව මාකට් එකට තාම 100% ඔටෝමේෂන් කියන එක මාස් මාකට් එකට ස්විච් වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි කරන්නේ කස්ටමර් ඔන්බෝඩ් වෙන ගමන් අපේ ටෙක් සපෝට් ටීම් එකෙන් පොඩි කෝල් එකක් දීලා අහනවා වාට ට්‍රේනින් සෙෂන් එකක් ඕනද කියලා. අපි ඒකට 1 hour ට්‍රේනින් සෙෂන් එකක් යාට arrange කරලා දෙනවා. අපේ ටෙක් සපෝට් ටීම් එකක් දාලා Zoom through හරි අපේ inbuilt training software එකක් තියෙනවා product එකේම. ඒක seamlessly වැඩ කරනවා. අපි එහෙම දාලා පොඩි training එකක් දෙනවා. නමුත් අපි බලලා තියෙන මේ customers ලා ලේසියට churn වෙන්නේ නැහැ. මොකද අර customer තියෙන knowledge issues නේ. ඊට අමතරව අපි sales වලදී පාවිච්චි කරනවා Bila Cloud verified support partner කියලා program එකක්. එතනදී අපි කරන්නේ support partner network එකක් ලංකාවේ through build up කරනවා. කියන්නේ universities through ඊට පස්සේ වෙනම accountants ලා ඒ වගේ support partner network එකක් අපි build up කරනවා. ඒ support partner network එකේදී අපි කරන්නේ partnerටත් benefit එකක් අපෙන් ගන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ financial benefit එකක් partnerටත් යන විදිහට. ඒතර partnerට වෙනම ඕන්න පුළුවන් tech support එකක් customerට දීලා data entry support එකක් හරි මොන හරි දෙයක් දීලා ඒකට significant value එකක් ගන්න. ඒත් එකම අපේ පැත්තෙන් අපිට subscription එක ඕනේ. අපි ඒකේ පොඩි monthly percentage එකක් partnerට යවනවා. ඒතර support partners ලගේ through අපිට ඇත්තටම merchant base එකක් එනවා ඇතුළට. ඒ වගේම අපේ existing merchants ලාට දෙන support එක through. ඒ කියන්නේ අපි merchant කෙනෙක් අපෙන් warehouse එකක් upgrade කරලා ඉල්ලුවොත් ඒක ඒ වෙලෙම අපි කරලා දෙනවා. එතකොට merchant කෙනෙක් මොනවා හරි වෙන දෙයක් අපිට කතා කරලා ඇහුවොත් අපේ tech support team එක at least merchant එක කතා කරනවා. මම කියන්නේ දැන් merchant කතා කරලා update ඉල්ලනවා ඉක්මනට. දැන් අපි ඉස්සර නම් product එක build up කරන මුල් කාලේ update දැම්මා මේ දවස් දෙකෙන් දෙකට හෙට රැත් දානවා අනිද්දා රැත් දානවා. ඒ කියන්නේ සතියේ කොහොමද update 4-5ක් cycles ගිහිල්ලා. නමුත් දැන් එහෙම නෑ. දැන් සති දෙකට ඒක සතියට අඩු කරලා සති දෙකට අඩු කරලා දැන් මේක එක මාසයකට පාරක් තමයි දැන් update එක release වෙන්නේ. දැන් මොකද මේ cycle එක හදලා ඒක stable කරලා තින්නේ. මොකද risk එකක් ගන්න බැරි නිසා. දැන් QA ගේ approval එක කියන්නේ lead QA ගේ approval එක එනකන් අපි next release එක දාන්නෙම නැහැ. ඉතින් එතනදී at least අපි customer එක්ක කතා කරලා customer whole ඒ කියන්නේ customer ට දෙන්න ඕනේ වාගේ අප්ඩේට් එක process වෙන ගමන් තියෙන්නේ මේ දවසේදී මේ අප්ඩේට් එක රිලීස් වෙනවා. එහෙම වුණාට පස්සේ අපිට customer හොඳට හෝල්ඩ් කරන් ඉන්න පුළුවන්. ප්ලස් එහෙම වුණාට පස්සේ අපිට customer ගෙන්ම ගන්න පුළුවන්. customer ගෙන් එන referrals මාර powerful. මේ platform එක පාවිච්චි කරන මාත් මේක පාවිච්චි කරනවා. දැන් හොඳම උදාහරණ තමයි මේ දවස් ටිකේ මේ අපි මේ product එක වෙනස් market එකකට move වෙලා තියෙනවා doctor market. ඒ කියන්නේ doctors ලගේ market එක. family clinic එක නෑ. එතන අපිට ගෙනියන්න ඕනේ එතෙන්ට.
මට ඇත්තටම ප්‍රොඩක්ට් එක ඕනුනේ නැහැ සුපර් මාකට් ප්‍රොඩක්ට් 6000 තියෙන සුපර් මාකට් එක මේක පාවිච්චි කරලා රුපියල් 3500ක් අපිට ගන්න අපිට ඕනුනේ නැහැ. ඒ කියන්නේ අපිට ඕනුනේ මේක නිකන් සැලූන්ස් ඩොක්ටර්ස්ලා අතර නිකන් ඒ කියන්නේ ඒ වගේ ටිකක් අමුතු මාකට් එකකට ගෙනියන්න. දැන් ඒක වෙලා තිනවා. දැන් ඩොක්ටර්ස්ලාගේ මාකට් එක අතර ප්‍රොඩක්ට් එක පොඩ්ඩක් සෙට් වෙලා තිනවා. එතනදී අපි දැක්ක මේ මොනරාගල, මයියංගනේ, මේ මද හාලියල්ල ඔය වගේ පැති වලින් ඩොක්ටර්ස්ලා රෙජිස්ටර් වෙලා පාවිච්චි කරනවා. ඒ ඩොක්ටර්ගේම රෙෆරන්ස් දමන්න අපි දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. ඩොක්ටර්ස්ලා සෙල්ෆ් රෙජිස්ටර් වෙලා අපි මොබයිල් ඇප් එකේ දැන් පොඩි printer එකක් කරන් බිල් ගහනවා දැන්. ඒ කියන්නේ SMS එකෙන් බිල් එක යවනවා. ඒ කියන්නේ පාන්දර 2 3 අපිට ඇනලිටිකල් ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා මේ පාන්දර ඒ කියන්නේ හවස 4 විතර තමයි පටන් ගන්න හැමදාම මේ පටන් ගන්නවා පාන්දර 1 2 වෙනකන් සාමාන්‍ය ඉන්වොයිස් කරනවා. ඉතින් අපි නොහිතන මාකට්ස් වලට ප්‍රොඩක්ට් එක යනවා අපි මුලින් මේක මාකට් එකට දාලා බලන්න ඕනේ කොයි පැත්තටද යන්නේ කියන එක. ඒ කියන්නේ එතන අපි ඒ පැත්තට අපිට ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක ඩිෆයින් කරන්න කලින් අපි මාකට් එක හරියටම රීඩ් කරලා නැහැනේ. එහෙනම් මාකට් එක රීඩ් අපි කොච්චර රීඩ් කළත් මේක මාකට් එකට දැම්මහම මාකට් එක තමයි කියන්නේ මේ කොයි පැත්තට හැදෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් මාකට් ෆිට් එක එන්නේ එතනදී. ඒ කියන්නේ අපි හදන ප්‍රොඩක්ට් එක කොච්චර අපි කොහොම හැදුවත් රික්වයර්මන්ට් ගේන් කරලා අපිට කියන්න බෑ මේ මාකට් එකේ කොතනද මේක පොසිෂන් වෙන්නේ කියලා. අපි එහෙනම් අර මුලින්ම ඒ කියන්නේ ඒකනේ අපි MVP එකක් හදලා පොඩි MMP ලෙවල් එකකට මේක දාලා මාකට් එකට දාලා බලන්නේ. එතකොට අපි අන්තිමට තමයි ප්‍රොඩක්ට් එක මාකට් එකට ෆිට කරලා ෆ්‍රීස් කරන්නේ. ඒක මේ අතර හොඳ ඉන්ට්‍රස්ටිං පොයින්ට් එකක් මේ සුබුන් දැන්. දැන් අපි ගොඩක් වෙලාවට මේ ප්‍රොඩක්ට් එකක් හදුවා අපිට අර ගොඩක් බාහිර කොමන් මාකට්ස් නේ. දැන් අතරම අපි මේ ප්‍රොඩක්ට් එකක් එල්ල දැම්මට පස්සේ තමයි තේරෙන්නේ සමහර මේ මාකට් තියෙන මාර නිස් මාකට් හැබැයි ස්කේල් කරන්න පුළුවන් කවුරුත් ඒක මේ ටච් කරලත් නැහැ මාකට් එක. ඒ වගේ ඒවා ඇත්තටම දැන් මේ ග්ලෝබලි සෑහෙන අපිට තියෙන අය වගේ කියන ප්‍රොඩක්ට් එකක් කියන්නේ සමහරවිට ඔයා කියන ස්පෙસિෆික් මාකට් එක විතරක් ඕන නම් ප්‍රොඩක්ට් එකක් දාන්න පුළුවන්. ලංකාවේ පොඩි වෙන්න පුළුවන් බට් මේ මාස් මාකට් එකේ නේද ඒක ලොකු ඉෂුවක් නැහැ. ඒ කියන්නේ මේ වගේ මාකට්ස් ගොඩක් ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. බට් මේ පොයින්ට් එක මාර ඉම්පෝටන්ට් මොකද මේ ඇත්තටම අපි අර ඒ කියන්නේ දැන් අපි නිෂ් මාකට් සඳහා ඔව් සුවර් ඒ තමයි දැන් ඒ කියන්නේ ඇත්තටම අපි SaaS ප්‍රොඩක්ට් එක ග්ලෝබලි මේක ස්කේල් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි නිෂ් මාකට් එකක් විදිහට ප්‍රොඩක්ට් එක හදන තරමට ගොඩක් ලේසි දැන් ඒ කියන්නේ මෙමය අද වෙනතුරු මම නම් අර ගොඩාක්ම මාකට් එක නිෂ් කරලා නැහැ. ඒ කියන්නේ මම අර මාස් ඔඩියන්ස් එක තමයි ගොඩක් බලලා තියෙන අපේ ප්‍රොඩක්ට්ස් වල. ඒ කියන්නේ මම බලනවා ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රීස් මේක 20කට 30කට මැච් වෙනවද කියන එක මුලින් බලනවා ප්‍රොඩක්ට් එකක් හදන්න කලින්. මම බලන දෙයක්. මොකද ඒක වෙලා තින්නේ අපි තාම ග්ලෝබල් ඒ කියන්නේ මාත් තාම පේන් පොයින්ට් එකකින් ඉන්නවා දැන්. ග්ලෝබල් මාකට්ස් හරියටම තාම කැප්චර් වුණ නැති ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපිටත් කන්සර්න් එකක් තියෙනවා. ඒ කියන්නේ අර එන්ටර්ප්‍රයිස් ලෙවල් එකෙන් එකක් දෙකක් ගන්න පුළුවන් වුණාට තාම නිකන් අර මේ මාකට් එක තාම මේ ෆ්ලුයිඩ් මාකට් එකක් විදිහට ෆ්ලෝ වෙලා එන්නේ නැහැ. ඉතින් ඒ නිසා නිෂ් මාකට් වලට යනවා ගොඩක් මේ වෙලාවේ අඩුයි. නමුත් ඒ කියන්නේ අපි හිතනවා ඒ කියන්නේ ගොඩක් ඩිජිටල් පැත්තෙන් SEO පැත්තෙන් ලොකුවට එක්ස්පර්ට් ලෙවල් එකක ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ තව නිකන් ඒක SEO mo විතරක් නෙවෙයි නිෂ් මාකට්ස් වලට ඇක්සස් තියෙනවා නම් නිෂ් මාකට් ප්‍රොඩක්ට් එකක් කරන එකේ ඇත්තටම ඒ කියන්නේ මයික්‍රොසොෆ්ට් සයිඩ් එකක් විදිහට මේ සෑහෙන වටිනවා. මොකද ඒ කියන්නේ ඇත්තටම ස්ටාර්ට්අප් එකක් විදිහට ඉනිෂියේට් කරන ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක මාකට් එකට දාන්න ලේසි. ඒ කියන්නේ දැන් අපේ වගේ ප්‍රොඩක්ට් එකක් හදන්න අපි ගොඩක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ ඒ කියන්නේ මේ දෙයක් කාටවත් කරන්න බෑ කියන එක මම කියන්නේ අර ස්ටාර්ට් එකේදී ඕන කෙනෙක්ට මයික්‍රෝ SaaS ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න පුළුවන්. එහෙනම් මේ හොඳ මාකට් එකක් ඇත්තටම. ඒක හරි. ඒක හොඳ ඉන්පුට් එකක් මේ සුපර්. යසිත් මම ඔයාලට කොහොමද වගේ ප්‍රශ්න තියෙනවද? ඔව් නෑ මම හිතන්නේ සුපුන් ගොඩක් ඒවා කව කරා කියපු දේවල් වලින් එකක් සුපුන් අර මේ ඔයා දැන් ටිකක් එන්ටර්ප්‍රයිස් SaaS පැත්තත් ඉස්සරහට ફોකස් කරනවා කියලා කිව්වා කොහොමද ඒකත් එක්ක ඒ කියන්නේ මොකද ඇයි එන්ටර්ප්‍රයිස් SaaS ටිකක් ફોකස් කරන්න වැඩිපුර හිතුවේ සහ එන්ටර්ප්‍රයිස් SaaS පැත්තට යද්දී මොනවද ඔයාලා ෆේස් කරපු challenges ඒ පැත්තෙන් අපිට පොඩ්ඩක් කතා කරමු. මම මේ කතාව මෙහෙම බේස් කරලා පටන් ගන්නම්. ඒ කියන්නේ අපි දැන්ට ස්ටේබල් මාකට් ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට්ස් පැත්තෙන් ගත්තොත් දැනට ලංකාව ස්ටේබල් මාකට් එකක් අපිට. ඒ කියන්නේ අපි දැන්ට හොඳ රීඩ් කරපු මාකට් එක මේක. එතකොට දැන් මාකට් කන්ඩිෂන් එක හොඳටම ටර්බියුලන්ට් ඒක අපි හැමෝම දන්නවා. ඒ කියන්නේ අඩතරේ බෝඩ් මීටින් එක ඩිසිෂන් එකක් දෙන්නවත් මේ අවුරුද්දට ප්ලෑන් එක ඉල්ලනකොට අපිට අවුරුද්ද නෙවෙයි ඊළඟ මාසෙටත් ප්ලෑන් එක දෙන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහට මාකට් එක කොයි පැත්තට කැරකෙයිද කියන එක ප්‍රෙඩික්ෂන්ස් කාටවත් කරන්න බැරි තැනක තමයි අපි ඉන්නේ. ඒකෙන් ඩිමෝටිවේට් වෙන්න එපා. නමුත් මම කිව්වේ මේ වෙලාවේ අපි හැමෝම මේ ශ්‍රී ලංකන්ස්ලා විදිහට අපි දන්න සිටුේෂන් එක තමයි ඒක. එතනදී කන්සර්න්ස් දෙකක් තියෙනවා.
ඒ කියන්නේ මම enterprise markets වල move වෙන්න බලනවා කියන එකේ මම මුලින් මේ product එකේ case study එකක් අපි ගන්නවා. මේ product එකේදී අපිම අපේ existing market එකකට disruptive innovation එකක් විතර ගැහුවා. ඒ කියන්නේ අපිම 2,80,000කට විතර POS systems දාන අතරේ අපිම 3,500 level එකට ගෙනල්ලා මේක වෙන තැනක position කරා. දැන් ඒ කියන්නේ ඉස්සර මේ product එක අපි ඒ කියන්නේ investment raise කරන්න නැතුව product එක build up කරද්දී අපිම මේක මේ ටිකක් innovative විදිහට මේ product එක market එකේ දැම්මා 6,00,000 4,00,000 5,00,000 ඔය වගේ rates වලට අපි නිකන් just position කරලා ආවා SaaS layer එකෙන්ම පොඩි customization එකක් දීලා. දැන් අපිට මේක fully open කරන්න product එක fully automate කරලා market එකේ open කරාම අපි transparent too much transparent වුණාම ඒක නොකරත් බෑ mass market යනවා නම් ඒත් අපි transparent වුණාම තාමත් අපිට leads එනවා ඒ වගේ ඒ කියන්නේ 2 million වලට විතර මේ product එක බලාගෙන එන මේ requirement එක බලාගෙන මේ all in one business toolkit කියන requirement එක බලාගෙන එතකොට දැන් අපිට face කරලා තියෙන issue එකක් තමයි අර customer අපිත් එක්ක first discussion එක second එක ගියාට පස්සේ අපි customer demo එකක් හරි මොන හරි දීලා customer එක තැනකට ගත්තාම අන්තිමට customer 3,500 register වෙලා අර 6,000 එක register වෙලා අපි නැත්තයි customer කියන්නේ අපිට 2 million විතර offer කරන්න අපේ customer 1 million offer කරන්න අපේ customer මේ එයා position වෙලා දිනවා මේ වෙනම pricing එක. ඉතින් අන්න එතනදී අපි දකිනවා ලොකු disadvantage එකක් මේ වෙලාවේ තියෙනවා කියලා. නමුත් අර අපේ කලින් investment party එකෙන් එහෙම ඒකට අපිට ඕනේ mass market එකට යන්න නිසා investment party එකෙන් අපිව motivate කරේ නැහැ. ඒ වගේ මේ bulk chunks ගන්න කියලා ඒගොල්ලෝ කිව්වේ mass market එකට යන්න කියන එක. ඉතින් එතනදී අපි ලොකුට focus කරේ නැහැ. නමුත් බැරි වෙලා හරි අපි boost up කරනවා නම් මම දකිනවා ලංකාව වගේ market එකක් ඇදලා අපි ඕනඩ transparent වුණොත් අර අපිට ගන්න පුළුවන් සමහර benefits ගන්න බැරි වෙයි කියන එකෙත් සැලකිය යුතු ගැටලුවක් මම දකිනවා. එතකොට මේ transparent කියන්නේ අපිට price transparency එක price transparency එක. ඒ කියන්නේ fully automated onboarding එක සහ ඒ කියන්නේ onboarding එක අපිට එක තැනකට ගෙනල්ලා නවත්තන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක fully automated ඒ කියන්නේ ඇත්තටම අපේ goal එක වෙන්න ඕනේ මේක fully automated onboarding එකක් දීලා මේක fully passive කරන්න. නමුත් අපි ලංකාවේ market එකේම නම් මුල් ටිකේ රැඳෙන්නේ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ mass market එක කියලා global level එක market එකට කෙලින්ම access වෙන්නේ නැත්තම් මම දකිනවා ඒ කියන්නේ සමහර දේවල් අපිට ඒ කියන්නේ අපිට දැන් මෙහෙම නේද අපි හිතමුකෝ අපි boost up කරලා company කරනවා කියලා. අපි boost up කරලා company කරනවා නම් අපිට මොකද ගොඩාක් SaaS founders ලා companies අතාරිනවා මගදී product එක start කරනවා වගේ නෙවෙයි මේක නැවට වෙලා product එක තැනකට එන්න සැලකිය යුතු කාලයක් යනවා. අපිට කවදාවත් පටන් ගන්න බෑ මාස 6න් මේ ගේම ගහලා ඉවර කරනවා. එහෙම කරන්න බෑ මේක. ඒ කියන්නේ ඇත්තටම මෙහෙම plans ඒ කියන්නේ මම කියන්නේ micro SaaS එකක් වගේ නම් දෙයක් කරගන්නත් බැරි කමක් නැහැ. මම කියන්නේ ඒ කියන්නේ shortcuts plan කරන්න එපා පොඩි කට්ටක් මේකේ කන්නවනේ. නමුත් මේක රහයි. ඒ කියන්නේ it is so interesting. but මේකේ පොඩි කට්ටක් කන්නවනේ. ඒතර මාස 3න් 4න් මාස 6න් SaaS එකක් ගන්න හරි අමාරුයි. ඒක බිලීව් කරන්න අමාරුයි. ඒතකොට පාස්ක ඔව් සපෝට් කරනවා මේ මම අටන්නේ මේ දැන් ගොඩක් කලාවට තියෙන ප්‍රශ්න තමයි cash flow එක කියන්නේ දැන් SaaS එකක් ගහද්දී අපිට cash flow එක ඕනනේ මේ company run කරන්න. ප්‍රශ්න තමයි දැන් SaaS එකදී අපි යන්නේ subscription පොඩි කියන්නේ මේවයි subscription අපිට different level යන්න පුළුවන්. ඒ කියන්නේ enterprise වලට ලොකු මේ enterprise එකක් හදනවා කියන්නේ එතනත් ලොකු effort එකක් තියෙනවා. ඒතර price එක වැඩි කරලා තමයි effort එකක් දෙන්නේ. කොහොම කරත් cash flow එකේ අනිවාර්යයෙන්ම challenge එකක් තියෙනවා. ඉතින් ඔයාගේ point එක හරිය කියන්නේ ඒක manage කරගන්න එක ලොකු challenge එකක් තියෙනවා SaaS එකදී. ඒ කියන්නේ first 2 years මොකද ඒ කියන්නේ අපි cash flow එක manage නොවුනොත් අපේ innovation එක එතනම අපිට investor කෙනෙක් හම්බුනේ නැත්නම් හරි time එකේදී මොකද ඒ කියන්නේ අපි ඕන කෙනෙක්ට ඒ කියන්නේ investment එකක් raise කරනවා කියන්නේ ඇත්තටම ඒක lazy නැති වැඩක්. ඒ කියන්නේ ඒක හිතන තරම් lazy නෑ. ඒක අපි හිතනවා වගේ කවුරුත් අපිට lazy කියලා සල්ලි ගෙනල්ලා දෙන්නේ නෑ මේ startup company එකට. ඉතින් investment එකක් ලැබුණෙත් නැත්නම් product එක market එකේ හරියට stable වෙලා market fit එකට ආවෙත් නැත්නම් අපිට මේ දෙක අල්ලන් ඉන්න එක හරි අමාරුයි. මොකද ඊට පස්සේ අපිට දැන් මේ financially එන issues උත් එක්ක company එක ඇතුලේ staff එක sustain කරන issues උත් එක්ක සමහර බොහෝ දුරට අපි මේක give up කරලා යන්න පුළුවන්. නැත්නම් අපි මේක give up කරලා දාලා වෙන company වලට යන්න පුළුවන් තත්වයකට ඒ කියන්නේ මේක give up කරලා වෙන plans වලට යන්න පුළුවන්. ඒ නිසා මම දකින්න දේ තමයි පුළුවන් තරම් දෙපැත්තම secure කරගන්න පුළුවන් විදියට මේක initiate කරන එක. එතනදී ඒ කියන්නේ මම මේ ලංකාවේ තියෙන situation එකත් එක්ක ඒ කියන්නේ අපි මේ රටෙන් start කරනවා.
කොහොමද අපිට මේ රටින් ස්ටාර්ට් කරන්න වෙනවා කියන එක මම අනිවාර්යයෙන් බිලීව් කරනවා. මොකද ලංකාව මම තාමත් දකින විදිහට මේ හොඳ බ්ලැන්ක් ෂීට් එකක්. ඒ කියන්නේ මේකේ ඕන තරමක් අපිට software ටෙස්ට් කරන්න හොඳම රට තමයි ලංකාව කියලා මම දකිනවා. මොකද software එකේ ලොකුම බග් එකක් තිබ්බත් කස්ටමර්ත් එක්ක කතා කරලා ඒක අපිට මැනේජ් කරන්න පුළුවන්. ඒ කියන්නේ කස්ටමර් බයින්ද කරන්න ගත්තොත් කෝල් එකක් අරන් පොඩ්ඩක් බැලන්ස් කරලා දැම්මොත් ඉතින් කස්ටමර් අපිට මැනේජ් කරලා ඊළඟ අප්ඩේට් එකේදී ඒක ෆික්ස් කරලා දෙන්න පුළුවන්. නමුත් මම හිතනවා අපි යුරෝපියන් මාකට් එකට මීනා රීජන් එකට වගේ ගියොත් ඒ වගේ දේවල් අපිට තියාගෙන ඉස්සරහට යන්න බෑ. මොකද ඒ කියන්නේ අපේ දැන් එහෙම ඉෂුස් නැතිම තරම්. අපි ඒ කියන්නේ දැන් පුළුවන් තරම් ප්‍රොඩක්ට් එක පොලිෂ් කරලා තියෙන්නේ සෑහෙන ඉන්වෙස්ට්මන්ට් එකකින්. නමුත් ඉස්සර ඒ වගේ දේවල් තිබුණා. මේ කස්ටමර් කෝල් උදේ පාන්දර මර්චන්ට් කෝල් කරලා අපේ මේ ටෙක් සපෝට් ටීම් එකේ කෝල් ආන්සර් කරන්නෙත් නෑ කස්ටමර් ගේ. ආන්සර් කරන්න අමාරුයි. නමුත් ඒවා ඒ වගේ තැන් වලට මන් ඩිරෙක්ට් කතා කරලා කෝල් එක ආන්සර් කරලා මම කතා කරපු ගමන්ම කස්ටමර් සෙටල් ඩවුන් වෙනවා. නමුත් මේ යුරෝපියන් වගේ ගියොත් ඉතින් අර 1 star රිවිව් එකක් දාගෙන මුළු good will එකම එක පාර මේ අනා ගන්න පුළුවන් නේ. ඒ හින්දා මම හිතනවා ලංකාව වගේ මාකට් එකක ඔයාලට කස්ටමර්ස්ලා 10ක් හරි තියාගෙන මේ කස්ටමර්ස්ලාගෙන් මේක නර්ට් කරගෙන එලියට යන එක තමයි ඇත්තටම හොඳම දේ. ඒ නිසා මේ සුකුන් කිව්වේ ප්‍රශ්න දෙන ස්ටාර්ට් එකේදී එන්න පුළුවන් ප්‍රශ්න නෑ. ඔව් ඒ කියන්නේ ස්ටාර්ට් එකේදී එන්න පුළුවන් ප්‍රශ්න තමයි ඔය වා කියන්නේ. ඒ කියන්නේ ස්ටාර්ට් එකේදී start again again whatever good product that you build, your product will be a shit in the market. That's it. Again start again ඕක මේ norm එක. and your product will be a shit. කොච්චර හොඳ එකක් හැදුවත් ඒකේ මුල් ටිකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා never give up. Your product will be a shit. කියන්නේ හිතන්න එපා අපේ product global standard එකට නැහැ. එහෙම කියලා. මොකද standard product එක දවසෙන් හැදෙන්නේ නැහැ. Don't give up. ඒ කියන්නේ මේක අතරින් නැතුව කොහොම හරි අදින්න ඕනේ. මේ ප්‍රොඩක්ට් එකේ ඉෂුස් කොහොමද තියෙන්නේ? ඒක කාටවත් පොදුයි. ඉෂුස් තියෙනවා කියලා ප්‍රොඩක්ට් එක අතරින්න කවුරුත් එහෙම යන්න එපා. මේ මුලදී ඒවයි කන්සර්න්ස් හිතලා. අතරතුර ඇත්තටම මට කියන්නේ මේ මම මට ආයිත් පොඩක් මේෂන් කරලා දෙන්න ඕන දේ තමයි ඒ කියන්නේ දෙපාරක් හිතන්න කියනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ ප්‍රොඩක්ට් එක ඇතුලේ ඔටෝමේෂන් පාත් එක ප්‍රොඩක්ට් එක ඇතුලෙන් හදලා තියන්න. ඒ කියන්නේ සාස්ත්‍රයක් ලංකාවේ මේ වෙලාවේ ඔයගොල්ලෝ ඒ කියන්නේ මාකට් එකට දාන්න යනවා නම් හෝ ඩිප්ලොයි කරන්න යනවා නම් ප්‍රොඩක්ට් එක ඇතුලෙන් ඔටෝමේෂන් පාත් එක හදලා ඒක තියන්න. අදාළ වෙලාවට අපිට ඒක ස්විච් ඔෆ් කරගන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ මැනුවල් ප්‍රයිසිං එකකටත් යන්න පුළුවන් විදිහට තියලා ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක පොඩි නිකන් හයිබ්‍රිඩ් මොඩල් එකක් තියාගත්තා නම් හොඳයි කියන එක මට හිතෙනවා. මොකද අපේ ඉස්සරහට එන ප්‍රොඩක්ට්ස් දැන් අපි මේ වෙලාවේ මීටින් ෂෙඩියුලින් ප්ලැට්ෆෝම් එකක් ගේනවා. සම්පූර්ණයෙන්ම අපේ අලුතින් ප්‍රොඩක්ට්ස් දෙකම අලුත් SaaS platforms දෙකම අපි හදන්නේ ග්ලෝබල් මාකට් එකට ටාගට් කරලා. ලංකාවෙත් අපි එන්ටර්ප්‍රයිස් කම්පැනිස් 10කට විතර දාලා ඒ කියන්නේ අර කිව්වා වගේ මේ ප්‍රොඩක්ට් එක නේට කරගනි. ඒ කියන්නේ එතනින් අපි ලංකාව ඒකට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලංකාවෙම මේ සර්වයිව් වෙන්න. අනිවාර්යෙන් ග්ලෝබල් මාකට්ස් වල තමයි හදන්නේ. එකක් හදනවා අපි කෝපරේට් මීටින් ෂෙඩියුලින් ප්ලැට්ෆෝම් එකක්. ඒ කියන්නේ appointments manage කරන්න Zoom, Teams, Google Meet ඒ ඔක්කොම එකට කනෙක්ට් කරලා Apple Calendar, Google Calendar ඒ විදිහට calendars ඔක්කොම කනෙක්ට් කරලා අතන මොකද Calendly ඔයාලා ඔක්කොම දන්නවා. ඒ කියන්නේ Calendly model එකටම පොඩක් enterprise වලට move වෙලා යන platform එකක්. තව අපේ digital business card solution එකක් කරන one tap connect කියලා commercial prime කියලා. ඔය products දෙකම අපි යනවා. ඒකෙදි අර මේ Calendly කියන platform එක අපි market එකට අර අපි දැන් SaaS layer එක custom onboarding models හැමදේම අපි define කරලා තියෙනවා මේ වෙද්දි. නමුත් ඒක අපි ඒක stage wise තමයි market එකේ එළියට දෙන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් මේ same product එකක් market එකේ position කරන $500 position කරන්නත් පුළුවන් $5ට position කරන්නත් පුළුවන්. ඒක තියෙන්නේ අපේ අතේ අපි කොහොමද මේක define කරගන්නවා කියන එක. ඒ කියන්නේ අපි කොතනද මේක position කරන්න කියන එක. ඉතින් ඒතර අපි මේක fully automate කරොත් සමහර විට අපිට බැරි වෙන්න පුළුවන් අදාළ තැනට මේක ගෙනියන්න. මේ වෙලාවේ මම කියන්නේ හොඳ දෙයක් තමයි පොඩ්ඩක් ඒ කියන්නේ මොකද කියන්නේ එහෙම කරන්න කියන්නේ මාකට් එක මූව් වෙන විදිය මාකට් එකට බියුලන්ට අපිට කියන්න බෑ මාකට් එක කොතනද මූව් වෙන්නේ කියලා හරියට. ඉතින් අපිට මාකට් එක රීඩ් කරගන්න එකක්වත් අපි පොඩි මේක ටෙස්ටිං සිනාරියෝ එක ගෙනියන්න වෙනවා. හරි යසිත් වාගේ පැත්තෙන් දෙනවා. සුබුන් එතකොට ඉස්සරහට කොහොමද ප්‍රොඩක්ට් එකේ ප්ලෑන් එක ස්කේල් කරන්න දැන් ඔයා කිව්වා දැන් මේ ගොඩක් පිලා ක්ලවුඩ් එක ගත්තොත් ලංකාවේ මාකට් එක ෆෝකස් කරන තමයි ඔයගොල්ලෝ ඉනිෂিয়েට් කරේ. දැනටත් මම හිතන්නේ ලොකු මාකට් ෂෙයාර් එකක් තියෙන ලංකාවේ.
කොහොමද ඉස්සරහට මේ කියන්නේ ප්‍රොඩක්ට් එක ස්කේල් කරන්නේ කොහොමද ග්ලෝබල් යනවා නම් කොහොමද දැනට ස්ට්‍රැටජි එක ග්ලෝබල් යන්න ඔව් දැන් යසිත් මෙහෙමයි දැන් අපි ප්‍රොඩක්ට් එකේ මේ වෙදී ටයිම් සෝන්ස් ටික ග්ලෝබල් ටයිම් සෝන් ඒ කියන්නේ අපි අතන මේක ඉනිෂিয়েට් කරද්දී ග්ලෝබල් ටයිම් සෝන්ස් එකම ඔය ප්‍රොඩක්ට් එක බලලා තිබුණේ නැහැ ලොකුවට. අපි දැන් ග්ලෝබල් ටයිම් සෝන්ස් ටික ගෙනල්ලා තියෙනවා ග්ලෝබල් කරන්සිස් ඒ වගේ දැන් අපි ඒ කියන්නේ ග්ලෝබල් මාකට් එකේ ප්‍රොඩක්ට් එක කොහොමද රෙඩි කරලා ඉවරයි. දැන් ප්‍රොඩක්ට් එක මේ වෙලාවේ මාකට් එක රෙඩි වෙලා තියෙනවා. නමුත් අපිට දැන් මේ වෙලාවේ තියෙන පොඩි ගැටලුවක් තමයි අර මේක මම ඔයාලට දුන්නොත් මම හිතනවා ඔයාලට වටින ඒ කියන්නේ ටිප් එකකුත් වෙයි කියලා. ඔයාලා ග්ලෝබල් මාකට් එකකට ප්‍රොඩක්ට් එකක් හදලා මාකට් එක ලෝකල් මාකට් එකෙන් මුලින් පොසිෂන් කරලා ආයි පස්සේ ග්ලෝබල් යන්න ඉන්නවනම් ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක ලංකාවෙන් හොදට හදාගෙන ග්ලෝබල් මාකට් එකට යන්න ඉන්නවනම් don't localize too much. ඒ කියන්නේ ලංකාවේ කස්ටමර් බේස් එක ප්‍රොඩක්ට් එකේ ඉල්ලන හැම චේන්ජ් එකම දෙන්න යන්නත් එපා. ප්‍රොඩක්ට් මාකට් ෆිට් එක මේක කියලා. හැබැයි එහෙමනම් ඔයා ලංකාවට මේ ප්‍රොඩක්ට් එක කොටු කරන්න ඕනේ. අපිට සැලකිය යුතු පොඩි ලෝකලයිසේෂන්ස් ටිකක් තියෙනවා. දැන් මේ වෙලාවේ ඉන්නවා මේ මර්චන්ට් බේස් එකේ ඉන්න හින්දා ඒ ටික ගලව ගන්න බැරිව. පොඩි. ඒ කියන්නේ අපි ඒ කියන්නේ මේ වෙලාවේ ඉන්න පොඩි පේන් පොයින්ට් එකක් අපිට. ඒ කියන්නේ ඒ ලෝකලයිසේෂන්ස් දැන් මම කරපු නැති දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ කරපු නැති දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ සයන් සතුටු වෙනවා. මොකද මට අපේ ඉන්වෙස්ටර් පාටිස් වලින් එලියෙන් පාර්ට්නර්ස් ලයින් ආපු ලොකු ප්‍රෙෂර් එකක් තමයි ප්‍රොඩක්ට් එක ඔයගොල්ලෝ මේ ලෝකල් ස්ටෝරේජ් එකක් ගහලා මොබයිල් ඇප් එකෙත් ලෝකල් තියෙන්න ඕනේ වෙබ් ඇප් එකෙත් ලෝකල් තියෙන්න ඕනේ මේ ඒ කියන්නේ ලෝකල් data save වෙලා තියෙන්න ඕනේ ඒ කියන්නේ දැන් ඔයාලට කිව්වොත් දැන් අපේ ප්‍රොඩක්ට් එක cloud based direct මේකේ වෙලෙම sync වෙනවා නමුත් දැන් ගොඩක් අය කියනවා මේක මේ ඉන්ටර්නෙට් නැති වුණත් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ කියන්නේ ලෝකල් ස්ටෝරේජ් එකකුත් ගහන්න කියලා මම එතනදී දැක්ක අඩුපාඩු ටික තමයි දැන් අපි ලෝකලි ඕක දාලා බැරි වෙලා හරි සේල්ස් රෙප් කෙනෙක් කවුරු හරි මේ ඇප් එක ගෙනහිල්ලා එයා ගෙදර යන්න කලින් කෑෂ් ක්ලියර් කරන ඇප් එකේ. ඒතර මේ data ටික සම්පූර්ණ ලොස් වෙනවනේ. ඒතර දැන් අපි මෙහෙන් අප්ඩේට් එකක් දාද්දී වුණත් කමියුනිකේට් කරන්න. දැන් ඕක මම හිතන්නේ ග්ලෝබලි ඔය ප්‍රශ්නේ ගොඩක් මේ යල්පැන ගිය ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලෝකල් ස්ටෝරේජ් එකක් තියාගන්න ඕනේ කියන්නේ. දැන් fully cloud base යන්නේ. අපි ඒකට මූන් නැහැ. ඒතර අපිට දැන් ග්ලෝබල් මාකට් යන තව ලේසි. දැන් කියන්නේ අපිට කස්ටමර් කම්ප්ලේන්ට්ස් එහෙම ගොඩක් අඩුයි මේ cloud model එක අපි 100% utilize කරලා තියෙන හින්දා. ඊට පස්සේ දැන් අපි මේක ලංකාවටම මූව් කරනවා නම් තව කරන්න තිබ්බ ඒ කියන්නේ අර ගොඩක් රූරල් කරන්න තිබ්බ දේවල් ටිකක් තිබ්බ. ඒ කියන්නේ සිංහල වුණත් ලොකුවට බේස් කරලා ප්‍රොඩක්ට් එක මේන් ලැන්ග්වේජ් එක කරලාම වුණා යන්න පුළුවන්. නමුත් ඒක හොඳයි අතරම. ඒ කියන්නේ එතන වැලියු එකක් තියෙනවා. නමුත් ඒ කියන්නේ අපි අපේ end goal එක තියෙන්නේ අපි global market එක position වෙනවා කියන එක නේද? අපිට සමහර options too much localize කරන්න නැතුව ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් අහිතමු government එකෙන් දැන් ලංකාවේ මේ වෙලාවේ tax model එකක් මොන හරි කියනවා. ඒ කියන්නේ especially අපි platform එක ඇතුලෙන් tax full automate කරනවා කියලා ලංකාවේ අලුතින් ඉන්ට්‍රොඩියුස් කරන විදිහට අපි platform එකක් හදන්න පටන් ගන්නවා. මම උදාහරණයක් කියන්නේ just අරගෙන. එතකොට තව අපි global market එකට මේක තව මාස 6කින් දානවා නම් අදාළම නැති දෙයකට තමයි අපි time එක වෙන් කරලා තින්නේ. මොකද ලංකාවේ market එකට ඒ කියන්නේ මම කියන්නේ ඊට වඩා අපිට පුළුවන් එතනට accountant කෙනෙක් plug කරලා Excel sheets ටික download කරලා ඒක වෙන software එකකට export කරන්න දෙන්න. ඒ කියන්නේ අපි සමහර දේවල් time එක වෙන් කරද්දී ඒ කියන්නේ අදාළ නැති දේවල් time එක වෙන් නොකර ඉන්න. ඒ වගේ මේ දැන් අපි product එක පැත්තෙන් කොහොම හරි අර localizations තියෙන දෙක තුනක් ගලව ගන්න පොඩි try එකක් දෙනවා මේ වෙලාවේ. මොකද customer base එක අපි analyze කරලා තින් use කරන්නේ අපේ customer base එක merchants ලාට 100කින් විතර ඕක පාවිච්චි කරන්නේ මේ 10ක් 15ක් විතරයි. නමුත් ඒ 10 15 ගලවන්න එක සෑහෙන ගේමක්. customer කෙනෙක්ට අපිට පස්සේ කියන්න බෑ අපි මේ තියෙන feature එකක් ගලවනවා කියලා අලුත් update එකක් දෙනවා මිසක්. අපි එතන පොඩ්ඩක් මේ වෙලාවේ struggle කරනවා. ඒකන log ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපිට පුළුවන් මේක වෙනම global market එක වෙනම විදිහට introduce කරන්න. එතන log ගැටලුවක් නැහැ. කොහොම හරි global market එක අපි තාම නිකන් පොඩි R&D level එකේ යන ගමන් තමයි ඉන්නේ. තාම market එක approach කරලා නැහැ. අපි බැලුවේ මේක European market එකට ගෙනියන්න කලින් South Asian region එකට position ගන්න තමයි අපේ plan එක. 2023-24 South Asian region එකේ product එක position කරලා ඊට පස්සේ යුරෝපියන් රීජන් එකට යන්න තමයි plan එක. කොහොමද ඒ කියන්නේ ලංකාව ඇතුලේ මේ වෙද්දි තියෙනවා ඉතින් මම හිතන්නේ මේ figures ටිකක් පරණයි. 1 million micro and small businesses තියෙනවා ලංකාව ඇතුලේ. ඒතර ඒකෙනුත් අපිට total addressable market එක විදිහට 1 million තියෙනවා. ඔතනින් අපිට මේ SOM එක විදිහට serviceable obtain market එක විදිහට අපිට ගන්න පුළුවන්. අඩුතරම merchants ලා 10000ක් ගත්තත් මම හිතන්නේ අපේ market cap එක අපි සෑහෙන දුරට අරගෙන ඉවරයි. 3500 ගානේ 10000ක් මාසෙට කැල්කියුලේට් කරා 35 මිලියන් විතර රේන්ජ් එකට 35 නේද මේ 3.5 නේ 3.5 3.5 sorry 3.5 මිලියන් විතර මේ monthly return එක විදිහට එනවා
sorry 3.5 පට හරිද ගන්න ඔය ඒක පොඩ්ඩක් බලමු රෙකෝඩින් එක නෑ 35 මිලියන් තමයි පොඩ්ඩක් මේක වාට ඔලෝ ගියා මේ 35 තමයි ඔව් මම හරි 35 million per month 35 මිලියන් subscription එක විතරක් අපිට ගන්න පුළුවන්. ඔය කියන්නේ මොඩල් එකද අපි කියන්නේ subscription විතරක් නෙවෙයි කියන්නේ අපි තව අපිට ගන්න පුළුවන් දේවල් තමයි දැන් pay as you go models අපිට දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අපි තඩදුලත් එක කනෙක්ට් වෙලා මේ shout out gateway එක අපි use කරනවා වෙනම. ඒ කියන්නේ අපේ SMS gateway එකක් විදිහට publicly යනවා. තව shout out තව dialog APIs අපිට කනෙක්ට් වෙලා තියෙනවා වෙනම. අපේ කියන්නේ service providers ලා දෙතුන් දෙනෙක් අපි parallel පාවිච්චි කරනවා. ඉතින් එතනදී අපේ bill එකක් ගහන කෙනෙක්ට රුපියල් අපේ පැත්තෙන් charge වෙනවා. ඒතර ඒ අතර තියෙන margin එක ඒ කියන්නේ අපේ එක එක service providers ලා margins වෙනස්. අපි දැන් ටෙස්ට් කරගෙන providers ලා දෙතුන් දෙනෙක් තියාගෙන යනවා. ඒතකොට ඒ profit margin එකත් අපිට කියන්නේ කවුරු bill එකක් press කරද්දී අපිට අර profit එක නිකම්ම ඇවිල්ලා ඉවරයි. company එක ඇතුළට. ඊට පස්සේ අපිට පුළුවන් internet payment gateway එක පැත්තෙන් අපි 0.5% විතර margin එකක් තියාගෙන යනවා. ඒතකොට කවුරු හරි අපේ through shareable invoice එකක් ගහලා online payment එකක් ගත්තොත් එතනනොත් අපිට margin එකක් company එක ඇතුළට එනවා. ඒ කියන්නේ subscription එකම විතරක් නෙවෙයි. ඊට පස්සේ අපේ onboard වෙන user කෙනෙක් අපිට පුළුවන් upscale කරන්න. ඒ කියන්නේ upselling කරන්න. ඒ user කතා කරලා. ඒතකොට එයාගේ දැන් එයා base plan එක නම් පාවිච්චි කරන්නේ අපි කරලා පෙන්නනවා. යාව e-commerce store එකට update කරලා පෙන්නනවා. එනේ ඒක නිකන් සතිය විතර trial එකක් දීලා පෙන්නනවා. අනිත් එකේ මෙන්න වාට website එකකුත් දැන් හැදුණා. වාට products අලුතින් දාන්න දෙයක් නැහැ. ඔයාගේ pricing වෙනස් කරන්න දෙයක් නැහැ. site එකේ automatically site එක හැදෙලා ඉවරයි. අපි මෙහින් ගන්න පොඩි ක්ලික් එකක් දාලා e-commerce store එක activate කරන එක විතරයි. ඉතින් එතනදී අර link එකත් automate වෙලා domain එකත් automate වෙලා site එක automatically හැදෙනවා. ඉතින් ඊට පස්සේ ආ 3500 කියන 6000ට යනවා. ඊට පස්සේ එතන මේ එක්කෙනාට users ලා දැන් 4යි නේද ඉන්නේ අපි මේක 6ක් කරමු නේද කියලා user කෙනෙක්ට අපිට පොඩි value එකක් දාලා එතන value එක top up කරන්න පුළුවන්. ඒ වගේ අපිට පුළුවන් තව මේක ඒ කියන්නේ ඉන්න base එකම retain කරලා යාළුව upsell කරන්න විදිහක්. ඒ වගේ ඉතින් options තියෙනවා. කොහොම හරි මේ global market එක පැත්තෙන් කතා කරොත් අපිත් තාම මේ South Asian region එකට තමයි මේලා try කරන ගමන් ඉන්නේ. ඒ නිසා මට ඒක කොහොම හරි කියන්න දෙන්න too much localize කරන්න යන්න එපා global market එකට යනවා. මදන ඒක අපිත් කරපු වැරදි ටිකක් තියෙනවා. අපිත් මේ මුල් කාලේ පටන් ගද්දී ඔය වගේ වැරදි ටිකක් කරා. කියන්නේ අපි කියන්නේ ගොඩක් වෙලාවට දැන් අපි පටන් ගද්දී අපි ඉන්න environment එකේ අපි ඉන්න customers ලාට අපි ඔය මේ හදන්න try කරන්නේ. එතකොට එන localized features add වෙනවා වැඩි. හැබැයි ඒක අපි first time founder කෙනෙක් එක කරන වැඩි. අපිත් ඒ කියන්නේ first time product එක හදද්දී ඔය වෙනවා වැඩි අපේ අතින්. මොකද අපි customer කියන දේවල් ගොඩාක් මේ try කරනවා මේක add කරොත් හරි product එක ඒක තමයි feature එක කියලා. ඒ වගේ අර සමහර අපි localize වෙන සමහරලාට add කරගෙන යනවා. ඒක පස්සේ තමයි තේරෙන්නේ අපි too much localize ගිහිල්ලා නැත්නම් ඒ customer ට විතරක් ඕන feature එක සමහරලාට add කරලා දෙන්න පුළුවන්. ඒ හින්දා ඒ කියන්නේ අපි company ඒ කියන්නේ ඔයාගේ product එක build up කරද්දී අපි ඒ කියන්නේ හැම පැත්තෙම මේක localization විතරක් නෙවෙයි. අපි ඒ කියන්නේ prioritization criteria එකක් maintain කරන්න ඕනේ. customer requirements gather කරලා මේක කොහොමද අපි ඒ කියන්නේ එකක් tech support පැත්තෙන් උනත් එකක් අපේ business එකේ ඊළඟ updates පැත්තෙන් උනත් අපි බලන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන්නේ දැන් අපි tech support team එකට කියලා දෙන customer call කරලා issue එකක් කිව්වොත් කියන issues ඔක්කොම එකපාර ගේන්න එපා. ඒකේ දාන්න මේ issue එක customers ලා කී දෙනෙක් request කරාද අපේ list එකේ. ඒ කියන්නේ meeting එක weekly meeting එකට දාද්දි 10 දෙනෙක් ඉල්ලලා තියෙනවා. නැත්නම් සමහර එක customer කෙනෙක් පොඩි update එකක් ඉල්ලලා නමුත් ඒ customer වැඩිපුර කෑ ගහන්න පුළුවන්. ඒ කියන්නේ අපි තුමු customer call කරලා බයිනවා කියලා මේක දෙන්න නැත්නම් මම review දානවා එහෙම කියලා. නමුත් ඒ update එක වෙන customers ට වැඩක්ම නැති දෙයක්. අන්න ඒ නිසා අපි හරියට මේක define කරගන්න ඕනේ. ඒකක් තමයි අපි බලන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ priority level එක මේක critical එකක්ද මේක නැත්නම් high එකක්ද low එකක්ද medium එකක්ද කියලා අපිට බලන්න පුළුවන්. ඒ කියන්නේ localization පැත්තෙන් උනත් අපිට පුළුවන් වෙනම ඒ කියන්නේ අපේ Excel sheet එකක් කරනවා කරේ maintain කරනවා නම් මේක අපේ long term goal එක කොච්චර දුරට මේ distract කරන්න පුළුවන් requirement එකක් විදිහට. ඒතර අපිට ඒවත් prioritize කරත හැකි. ඒ කියන්නේ ඒ aspect එකකින් අපිට පුළුවන් මේක critical ද high ද medium ද low ද කියලා ඒ පැත්තෙන් මේක sort out කරගන්න. ඒතර අපිට මේ විදිහට priority order එකක් හදලා තමයි අපි update එක release කරන්න ඕනේ හරියට release cycle එක යනවා නම්. අපි කියන්නේ issues විතරක් නෙමෙයි. ඒ කියන්නේ මේ product road මේක හැමදාම use කරන්න පුළුවන්. features ඔක්කොම එකක් අපි define කරලා දෙන්න පුළුවන් features. අපි අපේ road map එකේ අපි හිතන් ඉන්නවා මේ features ටික හදාගෙන. අනිත් එක ගොඩාක් දේවල් learn කරනවා customer feedback එක. සුපුන් කිව්වාගේ
අපිට ප්‍රයෝරිටයිස් කරගන්න පුළුවන් නම් ඇත්තටම ප්‍රයෝරිටයිස් කරන එකත් වෙන්නේ අර විදිහට කස්ටමර්ස්ලා කී දෙනෙක් රික්වෙස්ට් කරනවද අපේ අයිඩියල් කස්ටමර් ප්‍රොෆයිල් එකෙන් දෙක රික්වෙස්ට් කරේ නැත්නම් සමහරවිට අපිට ස්කේල් කරන්න බැරිම මාකට් එකේ කස්ටමර් කෙනෙක් මේ කීප දෙනෙක් ඉල්ලුවොත් සමහරවිට ඒක ඒ ෆීචර් එක වැඩක් නැති වෙන්න පුළුවන්. මොකද අපේ අයිඩියල් කස්ටමර් දැන් තව උදාහරණයක් තමයි තරිදු. දැන් සමහර කස්ටමර්ස්ලා ඉන්නවා ඒ කියන්නේ මාර විදිහට අපිත් එක්ක අපිව පුෂ් කරලා ප්‍රෙෂර් කරලා මේ ඔන්බෝඩ් වුණ ගාම මට මේක නැහැ මේ ෆීචර් එක ඕනේ මේක ඕනේ මේක ඕනේ කියලා අපි දැන් ඒක ඩෙවලොප්මන්ට් එකකුත් දානවා කියලා හිතන්න. අපි ඩෙවලොප්මන්ට් එක තමයි කස්ටමර් චර්න්ලා මාස දෙකේ. කස්ටමර් නැහැ. හොයාගන්න. සිස්ටම් එකේ කස්ටමර්ත් නැහැ. ඒ කියන්නේ අන්න ඒ වගේ අනවශ්‍ය එෆර්ට් එකක්. එතනදී අපි කරන්න ඕනේ මෙහෙමයි. අපේ ප්‍රොඩක්ට් එකට අපි එක තැනක වැලියු එකක් ගේන්න ඕනේ. එහෙනම් අපි ප්‍රොඩක්ට් එක තැනකට අපිට අනිවාර්යෙන් හදන්න වෙනවා. ඒ කියන්නේ මුල් කාලෙම අපිට කියන්න බෑ මේවා දෙන්න බෑ මේවා දෙන්න. ඒ කියන්නේ මගේ මුල් කාලේ දෙන්නත් බෑ. මගේ අපිට දෙන්න පුළුවන් දේවල් ටිකක් පුළුවන් මට්ටමේ දෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රොඩක්ට් එක තැනකට ගිහලා අපි ප්‍රොඩක්ට් එක ෆ්‍රීස් කරනවානේ. මේක තමයි අපේ ප්‍රොඩක්ට් එක. එතකොට අපි ප්‍රොඩක්ට් එකේ terms and conditions ටික privacy policy agreement එකත් පිළිවෙලට ඒ ටික හදලා sign වෙන තැන මේකට ටික් එකක් තරම්. එතකොට අපි legally company එකක් survive වෙනවා. ඒ ටිකත් කරගෙන ඊට පස්සේ අපිට තියෙන්නේ කස්ටමර් කියන්න මෙතනින් එහාට අපිට ඒ කියන්නේ එනි කස්ටමර් කියන්න නෙවෙයි ඒක. ඒ කියන්නේ එතනින් එහාට අපි දෙන්නේ මේ ටික. අපේ ඊළඟ රෝඩ් මැප් එකේ මේක තියෙනවා. නමුත් ඒක තියෙන්නේ තව මාස 6කින් 7කින්. ඒ කාලෙ වෙද්දි වාට ලැබෙයි. ඊට කලින් අපි දෙන්නේ ඒක අපිට කන්ෆ්ලික්ට් කරගන්න බෑ විදියට. අනිත් එක මට තව කියන්න ඕන. ඒ කියන්නේ මේ අපිට පුළුවන් මේ platform එකේ user feedbacks පැත්ත ගන්න ඉදි තරිඳු මේ අපිට පුළුවන් අපේ analytical portal එකක් වෙනම maintain කරගෙන යන්න. ඒ කියන්නේ දැන් each and every customer ගත්තොත් අපි දැනගන්න ඕනේ අපේ business එකේ මේ merchants ලා register වුණාම majors numbers ද මේවා නිකන් පේන්න විතරක් තියෙන numbers ද එහෙම නැත්නම් මේ active merchants ලාද. ඒ කියන්නේ are they performing well? Are they using our platform? අපි ඒක අනිවාර්යයෙන් validate කරගන්න ඕනේ. එහෙම නැත්නම් merchants ලා හිටියා කියලා නිකන් just කිව්වට තේරුමක් නැහැනේ. ඉතින් එතනදී අපිට පුළුවන් analytical portal එකක් අපිට build up කරගන්න. මම හිතනවා හැමෝම ඒක කරලා තියාගත්තොත් ඒක අර direct ROI එකට බලපාන්න නැති වුණත් long term මේ ලොකු value එකක් වෙනවා ඔයාලට. එතකොට අපිට පුළුවන් merchants ලව පාවිච්චි කරන අපිට බලන්න පුළුවන් මේ merchant ඇත්තටම update එකක් ඉල්ලුවම අපිට කියලා බලන්න පුළුවන් මේ merchant ඇත්තටම invoice කරනවා. දැන් එතනදී අපේ පැත්තෙන් අපි merchant ගේ sales numbers කිසි දෙයක් අපිට බලන්න බෑ. ඒ දේවල් ඔක්කොම prohibited. ඒ කියන්නේ fully block වෙලා තියෙන්නේ අපේ පැත්තෙන්. අපේ dashboard එක අපිට පුළුවන් merchant දවසට process කරන invoice count එක. ඒ කියන්නේ දවසට bill 100ක් ගැහුවද? bill 10ක් ගැහුවද? ඒ කියන්නේ bill එකේ details නෙවෙයි. individually bill එක කොච්චරද? ඒ දේවල් අපිට බලන්න බෑ. නමුත් අපි එතන ගන්නවා customer කොච්චර invoices process කරාද? දවසට මෙහා customers ලා කී දෙනෙක් save කරලා තියෙනවද? දවසට ඒ කියන්නේ suppliers ලා කී දෙනාද? products කීයද? ඔක්කොම numbers විතරයි. ඒ කියන්නේ අපිට analytically ගන්න ඕන වෙන දේවල් ටික විතරයි. අපි ඒ ටික බලන විතර customer support එකක් කිල්ලුවත් අපි බලනවා මෙයා කොච්චර invoices ගන්න customer කෙනෙක්. හරි එහෙනම් මේ customer අපි platform එක කොහොමද දාලා යන්නේ? අනිත් එක විතර අපිට review එකක් ගන්න දුන්නා තවත් ලේසි. මොකද එතකොට ඉස්සරහට කියන්නේ අපි promotional review එකක් ගන්න හොඳ base එකකින් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ customer update එකක් කියලා අපිට බලන්න පුළුවන් මේ customer ව අපිට upsell කරන්න පුළුවන්. next plan එකට ගන්න පුළුවන්ද කියන එක බලන්න පුළුවන්. ඒක මත depend කරනවා. මොකද හොඳට වැඩ කරන් යන customer කෙනෙක් නම් අපිට පුළුවන් තව අපේ team එකේ කෙනෙක් දාලා එයාට දෙන්න ඔයාට කරන්න තියෙන්නේ customers ලා upsell කරන එක. අපිට යාට කියන්න පුළුවන් customer success manager කියලා වගේ ඒ කියන්නේ අපිට startup level එකෙන් ඒ වගේ ඒ කියන්නේ ඒ JD එක කරන කෙනෙක් දාන්න පුළුවන්. ඒතර අපිට පුළුවන් එයාට කියන්න මෙහෙමයි මේ ඔයා කතා කරන්න customer base එකට මේ හොඳට වැඩ කරන කට්ටියට කතා කරලා තව පොඩ්ඩක් බලන්න මෙයාව upsell කරන්න පුළුවන් කියලා. ඊළඟ plan එකකට ගන්න පුළුවන්. ඒ කියන්නේ යා products එයාගේ 2500ක් තියෙනවා නම් එයා invoices හොඳට දානවා නම් e-commerce store එකත් activate කරා. e-commerce store එක සතියකට free දෙන්න customer. ඒ කියන්නේ යාට ඒතකොට customer magic එකක් වගේ මෙන්න මේ වෙලාවේ website එක නිකම්ම හදලා මං හැදුවෙත් නෑ. මගේ products උත් තියෙනවා. එහෙනම් අපි customer onboard කරලා දෙන POS එකේ. customer website කතාවක් දන්නේ නෑ. ඉතින් අපි එකපාරට website එක link එකක් දෙනවා customer. customer බලනවා website එකකුත් තියෙනවා. කොහොමද තියෙනවා? මෙන්න පාටත් ඇටලා මගේ logo එකත් ඇටලා මම මේකුත් කරෙත් නෑ. products උත් තියෙනවා data enter කරන්න දෙයක්වත් නෑ. අන්න ඒ වගේ අපිට upsell කරන්න පුළුවන්. opportunities තියෙනවා. එහෙනම් analytical dashboard එකක් එහෙම ඔයගොල්ලෝ build up කරගෙන තියාගත්තොත් පොඩියට හරි ඒක important. මොකද ඒතර අපි decisions ගන්න insights එක. එහෙම නැත්නම් customers ලාගේ emotions උයි ඒ දේවල් පැටලෙනවා. මොකද ඒ කියන්නේ අපි customer කතා කරුවා customer හයියෙන් කතා කරාද හොඳින් කතා කරාද අපි ඒ විදිහෙන් සමහරවල් පුරුදු වෙලා ඉන්නේ. ඒ කියන්නේ tech support එකේ වුණත් කියන්නේ මෙහෙම කතා කරලා අර customer නම් බයිනෝ වැඩ ඉක්මනට කරලා දෙන්න කියලා. නමුත් එහෙම නෙවෙයි. අපිට පොඩ්ඩක් ඒක analyze කරගෙන ගන්න පුළුවන් නම් අපිට පුළුවන් future එකට වටින දෙයක් එකකින් කරගන්න time එකකට වැද්දා. Interesting. තව ප්‍රශ්නයක් අපි මේ මට තියෙනවා මේ රසිත් අපි ඔඩියන්ස් එකේ ප්‍රශ්න තියෙනවා නම් මේ Facebook එකේ live ඉන්නවා. මේ
කමෙන්ට් එකක් දාන්න පුළුවන් නැත්නම් ඔඩියන්ස් එකෙන් අපිට ප්‍රශ්න කතා කරන්න පුළුවන් නේ ඇසිත් කොහොමද ඒක පොඩ්ඩක් විස්තරයක් දෙන්න. ඔව් කට්ටියට මේ සුපුන්ගේ මොනවා හරි අපි දැන් කතා කරපු context based හරි නැත්නම් වෙන මොනවා හරි විශේෂයෙන්ම user acquisition user retention පැත්තෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවේ අහන්න පුළුවන්. කට්ටිය එක අහන අතරතුර මම එකක් පොයින්ට් එකක් ඇත්තටම මම සුපුන් එක්කත් කලින් කතා කරපු නිසා මට ඒක අහන්න හිතුනේ අන්තිමට මේ සුපුන් කිව්වා දැන් සාමාන්‍යයෙන් founder කෙනෙක් විදිහට exit strategy එකකුත් අනිවාර්යෙන් තියෙනවා නම් හොඳයි. කියන්නේ අපි කම්පැනි එකක් පටන් ගන්නකොටම නැති වුණත් exit strategy එකක් founder කෙනෙක් විදිහට තියාගන්න ඕන කියන. ඒක ගැන සුපුන්ට මොකක්ද තියෙන අයිඩියා එක? එහෙමයි. ඒක මම දෙවිදිහකට කියන්න ඕනේ. එකක් තමයි ඔයාලා මේක තාම ජර්නි එකට ස්ටාර්ටින් වෙන ගමන් නෑ. ඒ කියන්නේ ජර්නි එක පටන් ගනිද්දිම නම් එක්සිට් ස්ට්‍රැටජි ගැන මුලින්ම මේ වෙලාවේ හිතන්න යන්න එපා. මොකද ඒක නිකන් දෙන්න. ඔයා මේක එක්සිට් වෙන්නම කරන බිස්නස් එකක් වගේ වෙනවා. ඒකට ඒ කියන්නේ ඒක මම හිතන ඔඩියන්ස් එක මම හිතම දන්නේ නැහැ මොන වගේ ලෙවල් එකක ඔඩියන්ස් එකක් ඉන්නේ කියන එක. දැන් මම අවුරුදු 6ක් 7ක් අතර වෙනවා මෙතනදී. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා. ඒතකොට ඒකට එක කාලයක් යනවා අපි එක්සිට් ස්ට්‍රැටජි එක ප්ලෑන් කරන්න ඕනේ. ඒ කියන්නේ එක තැනකදී කියන්නේ අපි අවුරුදු 3-4ක් හරි මේක 5ක් 6ක් මම ඒක ටයිම් එකක් කියන්න බෑ. ඒක ටයිම් එක තමන් ඉන්න ස්ටේට් එක අනුව තමයි ඩිෆයින් කරන්න වෙන්නේ. එතනදී මම හිතන්නේ අපිට මේ එන්න වෙනවා අපි ඒ කියන්නේ හැමදාම මේ ප්‍රොඩක්ට් එකෙම ඉන්නේ නැහැ. මොකද ඒ කියන්නේ අපි SaaS ප්‍රොඩක්ට් එකක් හදන්න ගනිද්දී අපිත් ප්‍රොඩක්ට් එකත් එක්ක බිල්ඩ් අප් වෙනවා. නේ හැමදාම අපි කස්ටමර් බේස් එකක් එක්ක ඉන්නවා ප්‍රොඩක්ට් එකත් එක්ක එක්ස්පීරියන්ස් වෙනවා. ඒ කියන්නේ එතනිත් එක්ක අපිට සමහරවිට ඒ කියන්නේ අපි කොච්චර එක්ස්පීරියන්සස් ගත්තත් අපේ මේ ප්‍රොඩක්ට් එක ක්‍රාෆ්ට් කරන්න අමාරුයි එතනින් එහාට. ඒ කියන්නේ එතනදී අපිට පුළුවන් ඒ එක්ස්පීරියන්සස් ඔක්කොම බේස් කරලා තව අලුත් ප්‍රොඩක්ට් එකක් හදලා මාකට් එකේ මීට වඩා හොඳ ඉනෝවේෂන් එකකට මූව් වෙන්න අපිට පුළුවන්. ඒ කියන්නේ එතනදී අපිට පුළුවන් මේක හොඳ තැනකට ප්ලේස් කරලා එක්සිට් එකක් අරගෙන තව ඕන්න තව ප්‍රොඩක්ට් එකක් බිල්ඩ් අප් කරන අර එක්ස්පීරියන්සස් ඔක්කොම අර ප්‍රොඩක්ට් එකේ කෝ එකට දාලා. මම සමහර ප්‍රොඩක්ට් එකේ කෝ එක වෙනස් කරන එක හිතන තරම් ලේසි නෑ. ඒ කියන්නේ මයිග්‍රේෂන් කොස්ට් එක සෑහෙන වැඩි. ඉතින් එතනදී අපිට පුළුවන් අර එක්ස්පීරියන්ස් ඔක්කොම ගේන් කරලා ඉස්සරහට යන්න. ඉතින් එක්සිට් එක ඇත්තටම හොඳ දෙයක්. අනිවාර්යෙන් හැමෝටම වගේ වෙන්න ඕන දෙයක්. ඉතින් ඒක හරි කාලෙදී හරි විදිහට ප්ලෑන් කරන්න කියන එක තමයි කියන්න දෙන්නේ. ඒක මේ මුලදී නම් ඇත්තට මොටිවේට් කරන්නේ නැහැ කාටවත්. ඒ කියන්නේ වැඩේ පටන් ගන්නකොටම එක්සිට් එක ප්ලෑන් කරලා පටන් ගන්න කියලා මම මොටිවේට් කරන්නේ නැහැ. නමුත් ඔයා එක තැනකට ඇවිල්ලා නම් ප්‍රොඩක්ට් එකක් තත්ත්වයකට ගෙනල්ලා නම් මම හිතන්නේ එතනදී ගැටලුවක් නැහැ. ඇත්තට මෙතනදී එක්සිට් ප්ලෑන් එකකට අපි එන්න ඕනේ. නැත්නම් තමයි ගැටලුව. ලාස්ට් මේ අපි සෙෂන් එකේ පොඩ්ඩක් කතා කරා. ඇත්තටම දැන් SaaS එක මට දෙන්න දැන් ගොඩක් මේ මමත් ඒ කියන්නේ ෆලෝ කරන ඒවාත් එක්ක දැකපු දේ තමයි SaaS එක දැන් එක්සිට් එක ඇත්තට ගොඩක් මේ ලේසි මේ SaaS එක්සිට්ස් අපිට ගන්න කියන්නේ වෙන බිස්නස් එක එක්සිට් එකකට SaaS එක්සිට් එකක් ගන්න ටිකක් ලේසි ගතියක් තියෙනවා. දැන් ගොඩක් sites acquire.com කියලා micro acquire කියලා තිබ්බා. දැන් මම හිතන්නේ ඔය acquire.com කියලා රීබ්‍රෑන්ඩ් කරලා දෙනවා. ඒ කියන්නේ අපේ තියෙන ස්ටැට්ස් ඒ කියන්නේ mainly monthly recurring revenue ඊට පස්සේ අපේ MRR ARR LTV churn rates ටික ගත්තා. yes ඒවත් එක්ක අපිට පිච් කරලා අපිට මේ කියන්නේ ගොඩාක් දැන් SaaS buyers ලා ඉන්නවා එළියේ මේ ටෙක්නොලොජි එක buy කරන්න ඕන ඉන්න අනිත් එක තමයි අපේ කියන්නේ මේ region එකේ තියෙන එක වාසියක් තමයි ඒ කියන්නේ අපි බංග්ලාදේශ ඉන්දියා ඒ US කට්ටිය ගොඩක් US කියන්නේ US ගොඩක්ම US මාකට් එකේ යුරෝපියන් මාකට් එකේ ඒගොල්ලන්ට ප්‍රොඩක්ට් එකක් එහෙ ස්පෙන්ඩ් කරලා ඩෙවලොප් කරනවට වඩා මෙහෙම ප්‍රොඩක්ට් එකක් ඇක්වයර් කරන ට්‍රෙන්ඩ් එකක් දැකලා තියෙනවා. ඒතකොට ඒකත් එක්ක අපිට තව පොඩි කියන්නේ කවුරු හරි කියන්නේ අපි ඇත්තටම ප්‍රොමෝට් කරන්නේ ස්කූල් ස්ටුඩන්ට් කෙනෙක්ට හරි SaaS එකකට එන්න කියන මයික්‍රෝ SaaS එකක් හරි තනියම හරි පටන් ගන්න ට්‍රෙන්ඩ් එකක් හදන්න යන ඉතින් අපිට අර ඒ වගේ දේවල් පෙන්වන්න ඕනේ. කියන්නේ දැන් සමහර කේස් ස්ටඩීස් තියෙනවා මම ළඟදී එකක් දැක්ක පාකිස්තාන වල ස්ටුඩන්ට් කෙනෙක් හදලා මේ එයාගේ MRR එක මම හිතන්නේ monthly ඒ කියන්නේ monthly recurring revenue එක හැම මාසෙම වෙන recurring revenue එක $100 USD. ඒ කියන්නේ ඩොලර් 100ක් හරි කොහමද 18 අඩුයි. ඩොලර් 18 අඩුයි. ඒක ඩොලර් 8,000ට මේ ඒකුල්ලා දෙනවා. ඩොලර් 100ක් වගේ මට මතකයි. ඉතින් අර ඩොලර් 100ක පොඩි එතනදී මේ අර ඒ කියන්නේ දැන් මේ මම උතනදී කතා කරේ තරද විශේෂයෙන්ම අර එන්ටර්ප්‍රයිස් SaaS සහ නිකන් ස්කේල් SaaS products ගැන. අතරම නිෂ් මාකට් එකේ ප්‍රොඩක්ට් එකක් හදනවා මට එක්සිට් එක මාර ලේසියෙන් ප්ලෑන් කරන්න පුළුවන්. මොකද මම නිෂ් මේ මයික්‍රෝ SaaS කියන බේස් එකෙන් නෙවෙයි මම අතරම උතන පොයින්ට් එකට ආවේ.
මයික්‍රෝ SaaS බේස් එකෙන් නම් ඔයාලට එක්සිට් එකක් ඉතාමත් ලේසියෙන් මම හිතන්නේ මේ ප්ලෑන් කරන්න පුළුවන්. දැන් ඒකට ගොඩක් මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැදලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙහෙ අපිට මෙහෙ තියෙන ඇඩ්වාන්ටේජ් අපිට එකක් තමයි අපිට අවාසිත් තියෙනවා මෙහෙ නම් කරද්දි. ඔය වගේම මෙහෙ ඉඳන් ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඉතින් ඇඩ්වාන්ටේජ් එක තමයි එක්සිට් එක අපිට ගන්න පුළුවන් එක්සිට් එක. මම ගොඩක් ඉන්දියාවේ පාකිස්තාන වල දැකලා තියෙනවා වගේ. මේ ඉතින් ඒකත් හොඳ මේ ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුළුවන් සාස්ත්‍ය පටන් ගන්න. අපිට මේ තව ඔඩියන්ස් එකේ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. සමීර අහලා තියෙනවා මේ සුපනෝඩක් පේනවා නේද? What was your experience going from no customers to first customers and first customer to the second? එතකොට මේක මටත් ඔළුවේ තියෙච්ච ප්‍රශ්නයක්. ඒ කියන්නේ කොහොමද මේ first set of users අපි acquire කරගන්නේ? දැන් අපි කිව්ව marketing brand awareness එක හදන content YouTube වල Facebook වල social media වල publish කරන එක වුණාට දැන් උකාර හැදිලා ඉන්න කාලයක් යනවනේ. අපි එතකන් කොහොමද first set of users acquire කරන්නේ? මොකද්ද ඔයාගේ strategy එක? first set of users ලා acquire කරද්දී ඔයාට automation කියන දේ මම දකින්න විදිහට පාවිච්චි කරන්න බැරි තරම්. ඒ කියන්නේ එකක් තමයි customer onboarding journey එකක් අපිට එකපාර හදන්න බෑ. customer onboarding journey එක හැදෙන්නේ manual customers ලා onboard කරලා ඒ customers ලාගෙන් අපි ගන්න experience එක. අපි review කරලා ඒ වගේ customers ලා ගොඩක් onboard කරලා ඒ customer ගේ user journey එක customer onboarding journey එක කොහොමද කියලා හරියට define කරලා තමයි අපි automation strategy එකට යන්නේ. ඔය ඒතර තමයි අපි right automation strategy එක අඳුරගන්නේ. ඒ වෙනකන් අපිට බෑ මේක fully automate කරනවා එහෙම කියලා කරන්න. මම POS system එකක් කියන market එකෙන් ගත්තොත් හරිය නැත්නම් අපි POS system එක අපි ඕනම product එකක් ගමුකෝ. මම දකින්න විදිහ මේක ලංකාව නම් ඔයාට හොඳම දේ තමයි customer visit එක කරන එක තමයි මම හිතන්නේ ලංකාවේ හැටියට නම් හොඳම දේ. ඒ කියන්නේ customer visit කරන්න ගිහලා customer ඔබ tech support එකක් දීලා customer onboard කරන එක. customer බොඩි consultation එකකුත් දීලා. එහෙම නැත්නම් customer පුළුවන් නම් convince කරගන්න Zoom හරි Google Meet හරි දෙයකට ඇවිල්ලා අර මුලින් කොහොමද customer එක්ක පොඩි ඒ කියන්නේ face to face time peer to peer time එකක් invest කරන්න වෙනවා product එක එළියට දාගන්න. ඒ කියන්නේ ඒ time එක invest කරන එකේ වැරද්දක් නෑ. මොකද ඒ කියන්නේ ඒක වාට මේ දෙයක් මුකුත් නැති වෙන්නේ නැහැ. ඔයාගේ product එක ඉස්සරහට ගෙනියන්න ඕන නම් at least පළවෙනි customers ලා 10 පළවෙනි customers ලා 20ත් එක්ක interact වෙන්න ඕන. ඒක founder level එකෙන් කරන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ තමයි ඔයා onboarding journey එක automate කරන එක ඔයාගේ second stage එකක් විදිහට ගන්න ඕනේ. ඒ කියන්නේ first you have to build the product that what customer needs, then you can automate. ඒ කියන්නේ නැත්නම් ඒ කියන්නේ SaaS core එක හදලා තියන්න. ඒ කියන්නේ product එකේ මේ multi tenancy කියන ඒ කියන්නේ SaaS architecture එක හදලා තියන්න. ඒක හදලා customer one by one onboard කරලා ඊට පස්සේ තමයි ඔයා ඔක automate කරන්න. ඒකත් එක්කම තව ප්‍රශ්නයක් මේ මම අහනවා යස් ගන්න ප්‍රශ්නයක්. නෑ හරි මම සමීර කියපු ඉදිරි පාර්ට් එක අහන්න දුන්නේ. ඒක අහලෙමු. ඒක ඉගෙන ගලමු. ඔව් නෑ ඒක අහලා තියෙන්නේ මේ කියන්නේ first set of customers ලගෙන් ප්‍රෙෂර් එකක් තිබ්බද කියලා customization ගොඩක් කරන්න කොහොමද ඒගොල්ලෝගේ initial feedback එක? අනිවාර්යයෙන් පළවෙනි customers ලෙන් customization request ගොඩක් තියෙනවා. මේකත් අර කිව්වා වගේ depend වෙනවා ඔයා මේ product එක හදන්නේ mass market product එකක්ද නැත්නම් enterprise level එකේ product එකක්ද කියන එක. දැන් ඔයා mainly enterprise level එකේ product එකකට යනවා නම් customizations ඔයාලා කරන්න වෙනවා කියන එක ඔයාලා කරන්න වෙනවා. මොකද you have no options ගොඩක් වෙලාවට. ඒ කියන්නේ enterprise company එකක් ඔයාට ඔයාගේ product එක ගන්න පොඩි ගානකට නෙවෙයිනේ. They will give you enterprise grade in pricing. ඒ කියන්නේ එහෙම නැත්නම් ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ එහෙම නැත්නම් ඔයා ඒක ගන්නට එකලාව කන්වින්ස් කරගන්න. ඒකට ගොඩක් වෙලාවට enterprise customer කෙනෙක් නම් අර customizations වලට යන්න සිද්ධ වෙනවා. ඒතකොට ඔයා ඒ ගානේ price එකක් යාත් එක define කරගෙන මොකක් හරි negotiation එකක් කරගන්න වෙනවා ඒකට. එහෙම කරේ නැත්නම් මම හිතන්නේ enterprise market එක success වෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි තුමා mass market යන product එකක් නම් ඒ කියන්නේ ඔයා මේකට product එක customers mass market එකෙන් හොයනවා නම් ඔයා customers ලාට walk through ගිහිල්ලා ඒ කියන්නේ ඔයා හිතන රුපියල් 1000කට 5000කට 10000කට 20000කට වගේ මේ product එක දාන්නේ කියලා. එතනදී ඔයාට කරගන්න බැරි customization එකක්. මේ customer අහනවනම් ඒ කියන්නේ මේකට ලොකු කාලයක් යනවනම් ඔයාට පුළුවන් ඒ customer skip කරලා ඊළඟ customer ගාවට යන්න. මොකද ඒ කියන්නේ මෙතනදී මෙහෙමයි. මෙතනදී we have to find the right customer. We don't have to onboard each and every customer that we need. ඒ කියන්නේ එන customers ඔක්කොම ගන්නවා කියලා එකක් නැහැ. එහෙම වුණොත් ඔයාගේ game එක spoil කරගන්න. ඒ කියන්නේ
ඔයා මේ ප්‍රොඩක්ට් එක හදන්නේ මාස් මාකට් එකකට නම් ඔයා මාස් මාකට් එක තමයි හන්ට් කරන්නේ. ඒ කියන්නේ නැත්නම් එන්නේ හැමෝම දාගන්න එපා. ඒ කියන්නේ පුළුවන් තරම් එක කස්ටමර් කෙනෙක් හරියන්නේ නැත්නම් ඒක ඊළඟ කස්ටමර් ගාවට යන්න. දැන් අපි පොස් ඉන්ඩස්ට්‍රි එකේ වුණත් ගත්තොත් දැන් සමහර ටේලර් ෂොප්ස් එනවා අපෙන්. ඒ කියන්නේ ඒගොල්ලෝගේ රෙදි වල කපන සයිස් වල ඉඳලා දැන් අපි ඒකේ මැනුෆැක්චරින් මොඩියුල් එක එච්චර දුරට යන්නේ නැත්නම් අපි කරන්නේ නැහැ ඒක. we just giving up. මොකද අපිට ඒ ටයිම් එක ඉන්වෙස්ට් කරත හැකි තව කස්ටමර්ස් 10ක් ඔන්බෝඩ් කරගන්න. තව කෙනෙක් මේ තීක්ෂණ අහලා තියෙන ප්‍රශ්නයක් ඔකත් එක්ක අපි රිලේට් කරමු මේ ඔයා කොහොමද ටාගට් ඔඩියන්ස් එක රීච් කරේ කියලා මුලින්ම එක්සැම්පල් එකක් විදියට අහලා තියෙනවා ඔය සිස්ටම් කියන්නේ හරි මේක මගේ ඇස්පෙක්ට් එකෙන් ගත්තොත් නම් ඔව් හරි මේක මගේ ඇස්පෙක්ට් එකෙන් ගත්තොත් නම් මෙහෙමයි ඒ කියන්නේ පොස් කියන නිෂ් එක ගත්තොත් මේ පොස් කියන නිෂ් එක මහලා දින නිසා මට පොස් කියන මාකට් එකේ රීඩින් එකක් මුලින්ම තිබුණා මොකද ඒ කියන්නේ අපි අපේ පොස් සිස්ටම් එකක් මුලින්ම මේ ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් ලෙවල් එකෙන් හරි පොස් සිස්ටම් එකක් අපි කරපු නිසා ඒ කියන්නේ මේකේ ටාගට් ඔඩියන්ස් එකනේ කියලා තින්නේ හරි example the target audience for a post system හරි ඉතින් ඔඩියන්ස් එක ගැන අයිඩියා එකක් තිබුණා මම ටිකක් ඔයගොල්ලෝ නොහිතන ස්ට්‍රැටජි එකක් මම කියන්නම් අපි කරපු දැන් මේ ප්‍රොඩක්ට් එකේ ඩෙවලොප්මන්ට් අපි ස්ටාර්ට් කරේ 2019 අගෝස්තු හරියටම මොකද මගේ ස්ටාෆ් එක 13 දෙනෙක් එක දවසේ රිසයින් වෙනවා එදා තමයි මම ස්ටාර්ට් කරන්නේ ඒක 2019 අගෝස්තු තමයි මම මේ ප්‍රොඩක්ට් එක ස්ටාර්ට් කරන්නේ ඔෆිස් එකේ පඩිපෙළ ගාවින් වාඩි වෙලා තමයි දත්මි ටික ආගෙන ප්ලෑන් කරන්නේ නැහැ මම පොඩ් මෙහෙම එකක් ගහනවා කියලා එතකොට ප්‍රොඩක්ට් එක ස්ටාර්ට් කරද්දී ඕගස්ට් වල මම ගිහිල්ලා බලුවා මගේ Facebook page එක අපි පටන් ගන්න තින්නේ 2019 අගෝස්තු ඒ කියන්නේ මට concept එක එන දවසේම මම Facebook page එක හදලා ඒත් එක්කම ඊට පස්සේ දවසේ බ්‍රෑන්ඩින් ටික ලෝගෝස් ටික මගේ ඩිසයිනර්ට යවලා කොහොම ටික හදාගෙන Facebook page එකේ මගේ concept එක මම බ්‍රෑන්ඩ් කරලා මම ඒක අදටත් කරනවා නැත්තම්. ඒ කියන්නේ අපි business එක ඇතුලේ අදටත් concept එක ආවට පස්සේ දැන් මම development වල දැන් නැහැ ඉස්සරම developer කෙනෙක්. දැන් development වල නැහැ. දැන් අවශ්‍ය වුණොත් විතරක් ඔඩිට් කරන්න යනවා. ඉතින් දැන් කරන්නේ ඒ කියන්නේ මගේ මනෝපාරමයක් ගහනවා. ඒ කියන්නේ මේකේ Canva එක පුළුවන් නම් Canva එක දාගෙන මේ බ්‍රෑන්ඩින් ටික කරනවා මගේ concept එක මම එතන හදනවා. හරිද? concept එක හදලා Facebook page එක ඒ කියන්නේ එළියට මේක දෙන්න බැරි නම් unpublish කරලා හරි මම හදාගෙන යනවා ඒක content ටික. ඒ කියන්නේ එළියට මේක දෙන්න බැරි දෙයක් නම් innovation එක නිකන් අපි මෙහෙම දැක්කලා. අපි product එකේ mobile app එක එළියට දාලා UI UX screen එක විතරක් ওই ටික හදාගෙන මට මතකයි අපි Facebook එකේ මේ පොඩි ad එකක් ගහලා boost කරා. product එකක් නැහැ දැන්. ඊට පස්සේ මේ දැන් product එකක් නැහැ. තාම market එකට ඇවිල්ලත් නැහැ. දාලා මේ මම අර විදිහට පොඩි මාකට් වල බූස්ට් කරලා ගහලා බලනවා කස්ටමර් අහම මම කස්ටමර්ත් එක්ක chat කරලා කෝල් එකක් කරන් බලනවා මේ ඒ කියන්නේ කස්ටමර්ත් එක්ක කෝල් කරලා බලනවා කලින් ඇත්තටම රික්වයර්මන්ට් එක මොකක්ද කියලා. ඒ කියන්නේ අපි හදන්න යන රික්වයර්මන්ට් එක කස්ටමර් ඇත්තටම ඕන එකද කියලා. ඊට පස්සේ එහෙමත් පොඩි ස්ට්‍රැටජි එකක් කළා ඒක too much කරන්න ගියේ නෑ මොකද ඒක නෑ ස්පොයිල් වෙන ප්‍රොඩක්ට් එකක් නැතුව මාකට් එකේ මේ ලොකුවට බූස්ට් කරලා වගේ නිසා ඒක නිකන් අපි සතියක් දෙකක් පොඩ්ඩක් එහෙම කරලා බැලුවා. ඉතින් ඒකේ ආව නම්බර්ස් වල ඒ කස්ටමර්ස්ලා අවුරුදු දෙකකට පස්සේ අපි ප්‍රොඩක්ට් එක අරගෙන දීනවා මොකද ඒ කියන්නේ ඒ කස්ටමර්ම අර ආයෙ රිකරින් මේ ප්‍රොඩක්ට් එක ගන්න ආයෙ විස්තර අහනවා. ඉතින් අපිට ප්‍රොඩක්ට් එක ඇත්තටම හදලා දාන්න අවුරුදු දෙකක් විතර කාලයක් ඒ කියන්නේ මගේ MVP එකම නෙවෙයි කොහොමද අපේ ප්‍රොඩක්ට් එක මාකට් කන්ටියක් කාලයක් ගියා මොකද ඒ කියන්නේ අර පොස් එකක් වුණාම ටිකක් කම්ප්ලීට් වෙන්නේ නැතුව එළියට දාන්න තමයි නේ අපේ තියෙන මොඩල් එකේ අපි සාමාන්‍යයෙන් අවුරුද්දක් ඇතුළත වගේ MVP එක රෙඩි කරේ MMP එකෙන් අවුරුදු එකමාරක් මාස 18ක් මිනිමම් මාකටබල් ප්‍රොඩක්ට් එක අවුරුදු එකමාරක් විතර ගියා. අවුරුද්දක් වෙද්දී අපි සාමාන්‍ය හොඳ ක්වොලිටි ග්‍රේඩ් ප්‍රොඩක්ට් එකක් මාකට් එකට දැම්මා. ඉතින් දැන් තමයි ප්‍රොඩක්ට් එක හොඳම ලෙවල් එකක තියෙන්නේ කියලා හිතනවා. රයිට් ඊට පස්සේ අනිත් එක තමයි මේ ටාගට් ඔඩියන්ස් එක. ටාගට් ඔඩියන්ස් එක ගන්න අපි මෙහෙම දැක්කලා. මේ printer එකක් අපි ගෙන්නගෙන මේ printer එක අතට අරගෙන මේ printer එකත් අරගෙන මට මතකයි මාත් ඔෆිස් එකේ ලෑන්ඩ් එක දාගෙන අපි ගියා shop by shop මොරටුවට යනවා රාවතාවත්තෙන් ආයේ වාහනවත්තල පටන් ගන්න ඔෆිස් එකේ තව කොල්ල දෙන්නෙක් විතර බයික් එකක් අරගෙන එනවා ගිහිල්ලා සමහරවිට මම බයික් එක අරගෙන මං ගිහිල්ලා දිනවා මේ ටිකක් දුරට ඒ කියන්නේ මට මේ පැත්තේ එහෙම පාරේ ඇවිදලා යන්න බැරි නම් ඒ කියන්නේ පොඩ්ඩක් අර ඔඩ් වගේ නම් යනවා පොඩ්ඩක් දුරට ටිකක් දුර පැත්තකට ගිහිල්ලා නිකන් මේ ඇවිදලා යනවා පාර දිගේ කඩෙන් කඩේ මම තමයි සේල්ස් රෙප් මෙහෙමයි කියලා මේ මෙහෙම ප්‍රොඩක්ට් එකක් එනවා ගන්නවද කියලා මේ ඇවිදලා යනවා. ඒතකොට ඒ කියන්නේ වෙන ඔඩියන්ස් වලට ගියේ දැන් මම දන්නවා සුපර් මාකට් එකෙන් කොහොමද මේක ගන්න. ඒක දන්නවා. එතකොට මේ මම try කරපු මේ 아무තු ස්ට්‍රැටජිස් කියන්නේ යනවා ටේලර් ෂොප් එකකට. දැන් මට ඕනේ මේකට වෙනස් මාකට් එක try කරන්නනේ. ඒ කියන්නේ මට ඕනේ මේක සුපර් මාකට් වගේ ඇත්තටම සිස්ටම් පාවිච්චි කරන තැන් නෙවෙයි එහෙම පාවිච්චි නොකරන තැන් වලට දාන්න.
ටේලර් ෂොප් එකට ගිහිල්ලා ටේලර් ෂොප් එකේ එක්කනට ඒ වෙලේම ටේලර් ෂොප් එකේට රීබ්‍රෑන්ඩ් කරනවා ඉන්වොයිස් එක. අර ෂොප් එකේ නම print කරලා ඒ මොඩියුලර් print කරලා බිලක් දෙනවා යාගේ අතින්. ඉතින් බලනවා මේක යාට සෙට් වෙනවාද කියලා. ඉතින් යාත් එක්ක කතා කරලා යාගේ රිවිව්ස් ඔක්කොම ගන්නවා. ඊට පස්සේ කේක් විතරක් කරන පොඩි ෂොප් එකකට යනවා. යාගේ රිවිව්ස් ඔක්කොම ගන්නවා. ෆුඩ් ජූස් බා කරන තැන් වලට යනවා. යාගේ රිවිව්ස් ගන්නවා. ඊට සප්ලිමන්ට් ෂොප් එකකට යනවා. අනිත් එක අපි අපේ ඩිමෝ accounts හදාගෙන තිබ්බා. දැන් ඒ කියන්නේ දැන් අපි සප්ලිමන්ට් ෂොප් එකක් කියමුකෝ. සප්ලිමන්ට් ෂොප් එකට යද්දි මගේ ඩිමෝ account එකක් දෙන්න කෙලින්ම සප්ලිමන්ට් ෂොප් වලට බ්‍රෑන්ඩ් කරනවා. අපි ඉන්ටර්ෆේස් උත් ලස්සන ඉඳලා ප්‍රොඩක්ට් එකත් ඔක්කොම සප්ලිමන්ට් ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. ඒ ස්ටෑන්ඩඩ් ප්‍රයිසස් අපි මාකට් එකේ ස්ටෑන්ඩඩ් රේට් ප්‍රයිසස් දාලා තිනවා. බිල් එක ගහලා අරයාගේ නමින් අපි බිල් එකක් දෙනවා සහ යාට ඒ ප්‍රොඩක්ට් එකේ ඩිමෝ එක පෙන්නන්නේ යාගේ ඩිමෝ එක. මම අපේ සේල්ස් ටීම් වලට කියලා තිබ්බේ if you are doing marketing do it in the best way. ඒ කියන්නේ සප්ලිමන්ට් ෂොප් එකකට යනවා නම් ඩිමෝ එක සප්ලිමන්ට් වලින් කරන්න. ටයර් ෂොප් එකකට යනවා නම් ටයර් වල නම්බර්ස් කියලා ටයර්ස් වලින් කතා කරන්න. එහෙම තමයි මම සේල්ස් කරන විදිය. ඒ කියන්නේ මම එතනින් කතා කරොත් මම ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එකේ යුනිවර්සල් මාකට් එකට ගහපු එකක් වෙන්න පුළුවන්. නමුත් when I am marketing for a niche person I will market in the niche way. ඒ කියන්නේ අපි ඒක niche market එකෙන්ම තමයි යාට දෙන්නේ. මේක hardware වලටම දෙන ප්‍රොඩක්ට් එකක්. ඔයාට orange වල මේ flip switch තියෙනවා, main switch තියෙනවා, මේක තියෙනවා. ඔයාට මේකෙන් මේක තියෙනවා brand එකත් එක්කම අදාළ brand එකක් පටල ගත්තා ඒක කතා කරා. එතකොට ඒ කස්ටමර්ට ෆීල් වෙනවා හරි මේ මටම ෆිට වෙන ප්‍රොඩක්ට් එක කියන එක. ඒ නිසා ඒ කියන්නේ අපි ඔය මාකට් එක ඔඩියන්ස් එක බලද්දී අපි walking shop by shop ගිහිල්ලා තියෙනවා. කියන්නේ මේ වගේ සෑහෙන දුර කරලා ඊට පස්සේ කෝල්ස් අරගෙන දැන් ඩිස්ට්‍රිබියුටර්ස් ලාගාවට ගොඩක් ගියා. ඒ කියන්නේ ඇන්ටනා දාන මිනිස්සෙක් වුණත් ඒ කියන්නේ වෙනස්ම කට්ටිය හිතන්නේ නැති කට්ටිය. මේ සිමෙන්ති ලොරි වලට දාලා තිනවා. ඒ කියන්නේ හිතන්නේම නැති සිමෙන්ති ලොරියකට සිස්ටම් එකක් දානවා. ලොරියෙම ගෙලිම print එක දීලා ගියා හවසට පාපු සිමෙන්ති ගාන ටික ආවා. බුලත් පිට කඩවලට. ඒ වගේ නිකන් නොහිතන තැන් වලට ගිහින් දිනවා. එන්නේ ගිහිල්ලා ඒ කියන්නේ සමහරවිට අපි දන්නවද මේ මිනිස්සුන්ට මේක සෙට් වෙන්නේ නැහැ කියලා සමහරවිට අර නිකන් ටෙස්ටිං කරන්න පොඩි මේ වයසක කට්ටිය අල්ලලා බලලා දිනවා. ඒ කියන්නේ මෙයාට මේක සෙට් වෙයි නිකන් පොඩ්ඩක් හරි කැප්චර් කරන්න පුළුවන් වෙයිද කියලා. ඒ කියන්නේ එහෙම තමයි අපි ඔඩියන්ස් එක අඳුරගෙන තින්නේ. ඒ කියන්නේ මෙයා පොඩ්ඩක් හරි මේකට ඕකේ නම් අපිට මේ වගේ මාකට් එකක් බලන්න පුළුවන්. එහෙම ඒ කියන්නේ ඔයාට වෝකින් ගිහිල්ලා ලොකු දෙයක් කරන්න පුළුවන්. මොකද මිනිස්සුත් එක්ක කතා කරලා ගන්න එක්ස්පීරියන්ස් එක තරම් තව මම හිතන්නේ වෙනම රික්වයර්මන්ට් ගත්තා කරන්න තව ඊට වඩා හොඳ විදියක් මම හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වගේ මාකට් එකක පොසිෂන් වෙනවා නම්. ඒ කියන්නේ ඔයා කොහොම හරි පොස් මාකට් එකක පොසිෂන් වෙනවා නම් ඒ විදිහට අදාළ බිස්නස් වලම ගිහිල්ලා ඔයා අනිවාර්යෙන් එන්ගේජ් වෙන්න ඕනේ. මොකද ඔයා හදන ස්ටෑන්ඩඩ් ප්‍රොඩක්ට් එක නෙවෙයි මේ මාකට් එකේ ප්‍රොඩක්ට් මාකට් ෆිට් එක. ඒ කියන්නේ මිනිසුන්ට ඕන නීඩ් එක නෙවෙයි. එහෙනම් ඔයා හදන්නේ නීඩ් එකත් එක්ක මැච් කරලා තමයි ප්‍රොඩක්ට් එක. පාර මුලින්ම කිව්ව මගෙත් වගේ එතනම මේ අපි හැමෝම ඉතින් ෆවුන්ඩර්ස්ලා ඔක්කොම ටිකක් අර එකම ජර්නි එක යනවා නේද? මගෙත් අපිත් දැන් මම පොඩි එක්ස්පීරියන්ස් එකක් කියන්නේ ඔකට පොඩ්ඩක් ඇඩ් කරන්න කියන කට්ටිය ඒ කියන්නේ පොඩ්ඩක් හරි ඉන්ස්පිරේෂන් එකක් වෙන්න මේ අපිත් මුලින්ම දැන් අපි SaaS ප්‍රොඩක්ට් එකක් තමයි මේ එන්ටර්ප්‍රයිස් SaaS එකක් කරන loyalty management platform එක. දැන් ඒක ඇත්තටම අපි ලොකුම කස්ටමර් කෙනෙක් ඉන්නවා කැරිබියන් වල like largest retailer use කරන platform එක. හැබැයි මේක මේ පටන් ගත්ත විදිහ ගත්තොත් ඒක platform එක සෑහෙන evolve වුණා. මුල්ම කාලේ අවුරුදු දැන් 6-7කටත් කලින් මම ඔක මුලින්ම මාකට් එකට දාද්දි මේ පොඩි කියන්නේ small ඒ product එක fail වුණා. ඒ කියන්නේ ඊට පස්සේ තමයි concept එක ආයේ pivot වෙලා දැන් තියෙන level එකට ආවේ. ওই මුල් කාලේ අපි කරේ small business වලට common loyalty app එකක් දෙන එක. ඒතර අර අපි මුලින් පටන් ගත්තේ පොඩි කියන්නේ brand එකකින් ලංකාවේ ඒ දවස්වල අපි පොඩි app එකක් හදලා දුන්නා consumers ලට. ඔය app එකේ consumers ලගේ experience එක බලන්න මම හැමදාම මේ යනවා good market එකේ අර අපි promote කරපු brand එකේ stall එකක් තියෙනවා good market එකේ. ඒකේ එන customers ලට අපි loyal ඒ කියන්නේ අර brand එක විතර මම loyalty app එක pitch කරන මේකෙන් points ගන්න කොහොමද අර ඒගොල්ලන්ගේ experience එක කොහොමද අර කියන්නේ මං brand එක වගේ මං කියලා අර මේ app එක promote කරනවා ඉතින් අර ඒතර අපිට experience එක ගන්න මේ කොහොමද product එකක් use කරන්න කියලා ඒක වැඩක් තියනවාද founder එතනට බහින්න ඕනේ මොකද ඒක තමයි founder කෙනෙක්ගේ තියෙන නියම energy කියන්නේ ඔව් ඒක අපි මුල් කාලේ අපිට කියන්නේ අපි හිතනවා නම් අපිට පටන් ගනිද්දිම comfort zone එකක ඉන්න පුළුවන් කියලා මං හිතන්නේ මේ ඒක කරන්න බැරි දෙයක් කියලා තමයි මම නම් හිතන්නේ. කියන්නේ පටන් ගනිද්දිම කියන්නේ මේක ෆ්‍රීලාන්සින් ඒ කියන්නේ අපි දැන් SaaS product එකක් හරි හදලා කම්පැනි එකකට build up කරන එක මේක just freelancing නෙවෙයි. කියන්නේ freelancing වලත් මම කියන්නේ මේ
නිකන් ඒ කියන්නේ අපිට 5 වගේ platform එකකින් ගිහලා models එනවා එහෙමත් නෙවෙයිනේ. මෙතන ඇවිල්ලා අපිම අපේ customer හොයාගන්නත් ඕනේ, solution එක build up කරන්නත් ඕනේ. හරි තැනට position කරන්නත් ඕනේ. ඉතින් ඔය වගේ අපිට මේ ලොකු commitment එකක් දෙන්න වෙනවා. මම හිතන්නේ ඒව අපි enjoy කරන්න ඕනේ journey එක ඇතුලේ. හරි මම අපේ ටයිම් එක සුපුන් ඉවර වෙගෙන අපිත් මේ තීක්ෂණගේ questions ටික අනිත් එක තීක්ෂණ අහලා තිබ්බද මම හිතනවා වාගේ ටිකක් කවුන අපි පොඩියට උත්තර දෙමු ඒකට මේ ටෙක්නිකල් බැරියර්ස් කොහොමද ඔය ඇඩ්‍රස් කරේ කියලා දැන් එක දෙයක් තමයි තීක්ෂණ අහන්නේ මේ දැන් මර්චන්ට්ස් ලට ගිහිලා පිච් කරද්දි දැන් ටෙක්නිකල් බැරියර්ස් එනවා කොහොමද පොස් ඒ කියන්නේ print එක ප්ලග් කරගන්නේ ඒ වගේ ඇත්තටම බැලුවොත් ලංකාවට වා ගොඩක් මාස් මාකට් එකට ගිහිලා දෙනවා කියනවා වා කියපු එකත් ඇත්තටම අයියෝ මේ වා කියපු මාකට්ස් එක කියන්නේ සිමෙන්ති ලොරියට ගිහිල්ලා ඔයා ප්‍රොඩක්ට් එක දුන්නා කියන්නේ ඒ කියන්නේ ලංකාව ඇතුළත් ගොඩාක්ම කියන්නේ ඇත්තටම ඒක අයියෝපන අයියෝපන මේ ස්ටේට්මන්ට් එකක් මේ කියන්නේ ගොඩාක් ලංකාවෙත් හැමෝටම software ඕනනේ පොඩි shop එකේ න හැමෝටම software ඕන. ඒක හරියට වා shop ඒ software කොහොමද build up කරන්න කියන එක තමයි ඇත්තටම ඒක තමයි challenge එක. ඒක තමයි address කරන්න ඕන. හැබැයි හැමෝටම software ඕන. ඉස්සරහට software නැතුව යන්නත් බෑ. ඉතින් මේ ප්‍රශ්නේදී කොහොමද එහෙම technical barriers ඔයා handle කරේ කියලා මේ අපි පොඩියට උත්තර දෙමු. මොකද අපි time එක වැඩි නැති හින්දා. හරි. මුලින්ම මේ printers ගැන එහෙම වැඩිපුර මම හිතන්නේ printing ගැන දාලා තියෙනවා. මෙතන. අපි software එක පැත්තෙන් පුළුවන් දේවල් ටික අපි කළා. ඒ කියන්නේ printer එක මේ පැත්තෙන් on වුණ ගාම printer එක auto මේකට connect වෙලා තිබිලා දැන් සාමාන්‍යයෙන් ඔය දැන් printer එක disconnect වෙනවනේ නිකන් තියෙද්දි. අපි ඉස්සරහට printer එක පාරක් කනෙක්ට් කරාම print එක disconnect වෙන්නේ නැහැ mobile print එක auto connect වෙලාම තියෙනවා. ඒක software එක පැත්තෙම නිකන් listener එකක් දාලා ඒ කියන්නේ print එක connect කරලා ගන්න විදිහට software එක පැත්තෙන් කරන්න පුළුවන් දේවල් ටික අපි කළා. එතනින් එහාට අපි කරේ තමයි tutorials වෙනම දාලා තිබුණා මේ වගේ concern එකක් වුණොත් කොහොමද ඒක connect කරගන්නේ කියන වීඩියෝ එක. ඒතර customer දෙන්න. ඊට අමතරව අපි මේ වගේ hardware එකදී අපි කරපු දෙයක් තමයි මම කියවනේ මුලින්ම business model එකදී අපි hardware independent කියන model එකේ. ඒ කියන්නේ we support any hardware. දැන් අපි mobile app එක ගත්තොත් 58mm printer, 80mm printer, 110mm printer. එයාට කැමති printer එකක් ගේන්න පුළුවන්. printer එකේ plug and play support වෙනවා. ඒතර අපි කරේ printer එකේ pressure එක පුළුවන් තරම් පළවෙනි step එක hardware provider ට දාපු එක. يعني මුලින්ම. ඒ කියන්නේ අපි ඒ බර අපේ පැත්තට ගත්තේ නැහැ. එහෙම දෙයක් කරගන්න බැරි නම් අපි connect මොකක් හරි connect වෙලා support කරා ආරෙන්න tutorials අපි දාලා තිබුණා. අපි ගොඩක් වෙලාවට කරේ කියන්නේ hardware provider ගේ පැත්තට ඒක දාලා ඒක hardware provider ගෙන් maintain වෙන්න දුන්නා. අනිත් ප්‍රශ්නේ මේ අපි විනාඩි 10ක් විනාඩි 9:00 අපි ඉවර කරමු. විනාඩි 7ක් තියෙනවා. මේකත් පොඩියට අපි යමු මේ ගොඩක් important question එකක් කියන්නේ fund raising පැත්ත. තීක්ෂණ ඊළඟ ප්‍රශ්නයත් ඇත්තටම අහලා තියෙන capital එක කොහොමද මේ ඒ කියන්නේ ඔයා ඇත්තටම මේ මුලින්ම කොහොමද cost එක bear කරේ කියලා. අපි ඒකත් එක්කම relate කරමු. ආගේ interesting point එකක් තියෙන අතර 100 million raise කරා කියන එක ඒක මම හිතනවා හොඳ point valuation එක. valuation එක කොහොමද 100 million valuation. ඔයා කොහොමද මේ funding round එක ඔයා කොහොමද මේ කියන්නේ ඒකට කොහොමද වැඩ කරේ ඒක කොහොමද කරේ කියන්නේ කාගෙන්ද ගත්තේ කියලා ඔයාලට එක්ස්පෝස් කරන්න ඕනේ නැහැ. බට් මේ ඒක කොහොමද හොයාගත්තේ ඉන්වෙස්ටර් කොහොමද හොයාගත්තේ ඒ විදිහට පොඩ්ඩක් මේ පැත්තත් කව වෙන්න මේ ප්‍රශ්නට උත්තර දුන්නා නම් මම හිතනවා ගොඩක් right okay අතර මේ platform එක හදන්න අපි initially ඒ කියන්නේ funding round එකට යන්න කලින් ලොකු cost එකක් bear up කරලා දිනා අපේ පැත්තේ. ඒ කියන්නේ ඇත්තටම සෑහෙන එක්ස්පෙන්සිව් මේකේ කෝ එක හදන්න. ඒ කියන්නේ එළියට පෙවුන්නේ නැතත් කෝ එක ඇතුළට කෝ එක බිල්ඩ් අප් කරන්න ඒ ලෙවල් එකකින් ලොකු cost එකක් ගියා. එතනදී අපි මේන්ලි කරේ අපේ මේන් ප්‍රොඩක්ට් එක උනේ SaaS platform එක හදන්න. දැන් මෙතනට අපිට ෆන්ඩින් එළිය කොහොමද සල්ලි ගෙන්න ඕනේ ඇතුළට ප්‍රොඩක්ට් එක බිල්ඩ් අප් කරන්න. එතනදී අපි SaaS එකට වෙනම ටීම් එකක් හදාගත්තා. හරි. මේක මුලින් 5යි 6යි ඩෙවලොප්මන්ට් ටීම් එක 4යි 5යි ඒ විදිහට. කොහොමද අපේ කියන්නේ commercial technologies plus කියන කම්පැනි එක කොහොමද ඒ වෙද්දිත් ගියා. එතනින් එහාට අපි කරේ third party solutions. ඒ කියන්නේ කවුරු හරි service ටිකක් දුන්නොත් අපි ඒකට miles road map එකේ තියලා service ටික අපි කරන්නේ තව අවුරුද්දයි 2යි. තව මාස 6යි 8යි. ඒ වෙනකන් services කර services වලින් එන profits තමයි අපි invest කරේ මේ product එක build up කරන්න. ඒතර මේකේ team එක stable ඉන්නෝ ඒගොල්ලෝ diversify වුන්නේ නැහැ හෙට මෙහෙට. කියන්නේ යාලා ඒ product එක build up කරා. services වලින් ගෙනාපු සල්ලි ටික තමයි අපි SaaS platform එක ඇතුළට දැම්මේ. මොකද ඒ කියන්නේ අපිට development පුළුවන් නම් අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන්.
ඉතින් අර සර්විස් මාකට් එකෙන් අපිට සල්ලි ගේන්න පුළුවන් මොන හරි විදියකට. ඒ කියන්නේ කස්ටම් සර්විසස් දීලා. නමුත් අපිට ලොං ටර්ම් එක මේ කරන්න ගත්තොත් අපි ඉස්සරහට හිර වෙනවා. හරි හරි ඕකේ ඊටසිත් අපි එහෙම තව නැතිව දාට පැත්තෙන් නෑ නෑ අපි ඉවර කරමුනේ මේ 9:30 ඉට්ටුනේ හරි ඔව් අපි පැයකමාරක් විතර ගත්තා මේ ඔව්. ඉන්ටරෙස්ටිං එකමාරක දාන්න තියෙනවා. ඒක තමයි නෑ මම හිතන්නේ මේ සිපුන්ගේ ස්ටෝරි එක ඇත්තටම ගොඩාක් ඉන්ස්පයරිං එයා දැනට ආපු ජර්නි එක හිතුවොත් ඒක ගොඩක් ඉන්ස්පයරිං එතකොට වා කියපු දේවලුත් එක්ක මම හිතන්නේ මට ගොඩක් දේවල් ඔළුවට ආවා. ඒ කියන්නේ ටිප්ස් user acquisition user retention පැත්තේ මේ thank you එතකොට ටයිම් එකට සුපුන් මම හිතනවා ඔයාට මොන හරි අන්තිමට අපේ මේ සෙෂන් එක ගැන නැත්නම් කමියුනිටි ගැන මොන හරි අදහසක් තියෙනවා නම් කියන්න කමියුනිටි ගැන අතරම මේ මම දැනන් හිටියේ නැහැ කමියුනිටි එක කලින් මෙහෙම කමියුනිටි එකක් යනවායි කියලා ලංකාවේ. මම ලංකාවෙන් එළිය දැකලා තියෙනවා SaaS stock මේ ගිය පාර යන්න හදලා යන්න බැරි නම් මේ පාර නැහැ. ඒ වගේ කියන්නේ ග්ලෝබල් මාකට් එකේ මේ වගේ ඒ කියන්නේ SaaS enthusiasms ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එළිය තියෙනවා. නමුත් මම ලංකාවේ එහෙම දැක්කේ නැහැ. ඉතින් ලංකාවේ මේ විදිහට SaaS platform promote කරා යන එක සෑහෙන වටිනවා. මොකද ඒ කියන්නේ SaaS වල core එකේ understanding එක මිනිස්සුන් deliver කරන එක ගොඩක් වටිනවා. ඒක නැත්තම් අපි enterprise market එකට ගිහිල්ලා experiences අරන් එතනට එන්නේ. ඉතින් ඊට වඩා මේක simply අතරම simple දෙයක් තමයි ඇතුලේ තියෙන්නේ. හිතන තරම් ලොකු architecture එකක් ඔය එකක් බය වෙන තරම් දෙයක් නැහැ. මම කියන්නේ මේක enterprise level එකදී වෙනස් වෙනවා. නමුත් මම කියන්නේ කෙනෙක්ට initiate කරගන්න market එකට enter වෙන්න technology එක ලොකු barricade එකක් කරගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ simple පටන් ගන්න කැමති කෙනෙක්ට මේක කරගන්න පුළුවන්. ඒ හින්දා මම අතරම දකින්නවා community එක මේ විදිහට continue වුණොත් ලොකු දෙයක් වෙයි කියන එක අපිට මොටිවේට් කරන්න පුළුවන් මේ අලුතින් එන ජෙනරේෂන් එක SaaS වලට යන්න. ඒක හරි සුමන අපිත් මේ try කරන්න ඇත්තටම මේ පොඩක් community එක හදලා ගන්න ලංකාව ඇතුලේ ඉස්සර තමාත් මේ contribute කරන මොනවා හරි හොඳ දෙයක් කරමු. ඔව් අනිවාර්යයෙන් අපි කට්ටිය මේ සෙට්ලා කරමු මේ අපි දැන් foundersලාත් ගොඩක් onboard කරා ඒගොල්ලෝ දැන් يعني කට්ටිය වෙන වෙනම කරා යනවා SaaS කරන අය ඉන්නවා සුපුන් ඉන්නවා ඊට පස්සේ අපි කාලින්ගට කතා කරා තව සුපුන් කෙනෙක්ට කතා කරා ඒ වගේ තව ගොඩක් ඉන්නවා ඉස්සරහත් line up එක මේ ලංකාවේ SaaS foundersලා හොයාගන්න කට්ටියක් අපිට ලේසි උනේ නැහැ. ඒ කියන්නේ අතරම වල ලොකු community එකක් නැහැ. මේ දැන් බට් කරන් යද්දී අපිට පොඩ ඒ කියන්නේ මෙහෙම SaaS වලට පුළුවන් තරම් එන එක තමයි මොටිවේට් කරන්න ඕනේ. දැන් ගොඩක් අයට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි සර්විස් මාකට් එකට ගියාම අර ජොබ් එකට ගියාම ජොබ් එකෙන් එළියට එන්න හිතෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඒ ජොබ් එකේ හැම මාසෙම පඩි අතර එන හින්දා ඒ කම්ෆර්ට් සෝන් එකේ හින්දා එළියට බහින්න හිතෙන්නේ නැහැ. දැන් මේකෙත් සර්විස් මාකට් එකට ගියාම වෙලා තියෙන දේ තමයි ගොඩක් කම්පැනි වල සර්විස් මාකට් එකෙන් හොඳ ගාණක් ඒ කියන්නේ. ඒ වෙලාවේ සස්ටේන් වෙන්න අතර එන හින්දා සර්විස් මාකට් එකෙන් SaaS වගේ ප්‍රොඩක්ට් එකට බහින්න හිතෙන්නේ. ඒක තමයි. ඒ කියන්නේ අර මාකට් එකම කන්ටිනියු කරනවා. ඒ හින්දා මම හැමෝගෙම ඉල්ලන දෙයක් තමයි කියන්නේ මේ ඒ කියන්නේ හැමෝටම කියන දේ තමයි සර්විස් මාකට් එකේ යන්න. ඒක ඇත්තටම හොඳ මේ වගේ වෙලාවක සර්විස් මාකට් එක හරි වටිනවා. ෆයිනෑන්ෂියලි සර්වයිව් වෙලා ඉන්න පුළුවන්. ඒ හින්දා එහෙම යන අතරේ SaaS ප්‍රොඩක්ට් එකකුත් පොඩි හරි බිල්ඩ් අප් කරගෙන යන එක තමයි හොඳම. ඒක එකක් ඒ පැත්ත අනිත් එක මේ අනිවාර්යයෙන් දැන් අපි ප්‍රොමෝට් කරනවා ලංකාවේ ලොකු ටැලන්ට් එකක් තියෙන IT පැත්තේ සර්විසස් කම්පනීස් තියෙන පොඩි කියන්නේ මේ ස්ටාර්ට්අප් ලෙවල් එකේ සර්විස් කම්පනීස් තියෙනවා. ඒතර ඒගොල්ලන්වත් ඇත්තටම මේ SaaS එකක් පටන් ගන්න පුළුවන් පොඩියට. ඒ කියන්නේ at least one person වගේ SaaS තියෙනවා. ඒ වගේ පටන් ගන්න පුළුවන්. අනිත් එක අපි තව ප්‍රොමෝට් කරන්න නැත්නම් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලට කියනවා මම උනත් ගිහලා දෙනවා හැකතන්ස් වලට කියලා කතා කරලා තියෙනවා. එතකොට මේ ideas සමහර වෙලාවට ලංකාව ඇතුළට ගොඩක් මේ අර හිර වෙලා තියෙන ideas තියෙනවා. හැබැයි SaaS වගේ platform එක ගොඩක් වෙලාවට ඒ community එක දාන්න කියන්නේ university school students ලා මේක ගන්න දන්නේ නැති මේ ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් අපි ඒ පැත්තේ awareness එක හදන්නත් try කරනවා. ඉතින් ඒකත් එක්ක තමයි අපි මේ SaaS community පටන් ගත්තේ. මොකද SaaS community එකක් හදනවා කියන්නේ ඒක අපි හැමෝටම හොඳයි. කියන්නේ අපි knowledge එක share වෙනවා. අපේ strategies එක එක්කෙනා වගේ strategies වෙනස් user මේ acquisition වලට. ඒතර ඒ ඔක්කොම අපිට share කරගන්න පුළුවන්. ඉතින් මේ community එක වැඩි වෙද්දී අපි හැමෝම grow වෙනවා community එකත් එක්ක. ඒක තමයි අනිවාර්යයෙන්. ලොකුම මේ අපිට කරන්න පුළුවන්. ඉතින් ඉස්සරහට
කට්ටිය එකතු වෙලා වැඩ කරමු. සුබුනුත් මේ අපිත් එක්ක ජොයින් වෙයි කියලා හිතන ඉස්සරහට මේ අපි කරගෙන හරි හරි අපි දෙයක් කරමු. හරි එහෙනම් මේ ජොයින් වෙච්ච හැමෝටම මේ thank you අද අපි YouTube එකේ දානවා session එක. ඒතර ඒක කලින් සතියකට අපි දාලා තියෙනවා. මේකත් ඉස්සරහට ඕන කෙනෙක්ට බලන්න පුළුවන් session එක. අපි සිංහලෙන් කරන්නේ ගොඩක්ම හේතුව තමයි මේක ලොකු මාකට් එකට awareness එක යන්න ඕනේ හින්දා. හැමෝටම ස්කූල් ස්ටුඩන්ට් කෙනෙක්ටවත් මේක බලලා මොටිවේට් වෙලා ඒගොල්ලන්ට ප්‍රොඩක්ට් එකක් පටන් ගන්න පුළුවන්. ඉතින් මොකද දැන් ඉන්නේ ස්කූල් ස්ටුඩන්ට්ස් ලාට කෝඩින් පුළුවන්. ඒගොල්ලෝ ටෙක්නොලොජි පැත්තෙන් ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. ඒක අපි හැමෝටම ටාගට් වෙන විදිහට මේක සිංහලෙන් කරන්නත් හිතුවේ. ඉතින් thank you සුපුන් අද join වුණාට. audience එකකට ගොඩාක් thank you. තාම පොඩි audience එකක් ඉන්නේ. ඉස්සරහට grow වෙයි කියලා හිතනවා. අපේ කොහොමද YouTube එකේ ඉස්සරහට ඔක්කොම ටික අපි දානවා. Then thank you very much and good night. Thank you Talindu. Thank you Asit for inviting me. මේ audience එකකට thanks ඔයාලට තව ප්‍රශ්න මොකද තියෙනවා නම් මේ අපිට text කරලා හරි මාක් හරි Facebook through හරි LinkedIn through reach කරලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පුළුවන් support එකක් අපේ පැත්තෙන් අපි දෙන්න. හරි. Right. Thank you very much. thank you good night okay bye Bye.